ඩයබටිස් සහ ප්‍රී ඩයබටිස් රිවර්ස් කරන්නේ කොහොමද කියලා තමයි මම අද කතා කරන්නේ. පහුගිය වීඩියෝ වලදී මම පැහැදිලි කරගෙන ආවා මොකද්ද මේ ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන්නේ සහ ඒකෙන් කොහොමද මේ ඩයබටිස් ගොඩ නැගෙන්නේ කියලා. ඉතින් මම අද පැහැදිලි කරනවා කොහොමද ඩයබටිස් සහ ප්‍රී ඩයබටිස් මේ දෙකම රිවර්ස් කරන්න කියලා. ඒතර ප්‍රී ඩයබටිස් කියන්නේ ඔයාගේ බ්ලඩ් ෂුගර් 100යි 125යි අතර නම් තියෙන්නේ. ඒ වගේම ඩයබටිස් කියන්නේ ඔයාගේ 126ට වඩා වැඩි නම් ඒක තමයි අපි ඩයබටිස් කියලා හඳුන්වන්නේ. HbA1c වලින් 5.7යි 6.4 සහ 6.5ට වඩා වැඩි නම් කියන්නේ heart diabetes කෙනෙක්. ඉතින් මේක ප්‍රී ඩයබටිස් කෙනෙක්ට රිවර්ස් කරන්න මේක මාස 3ක් හොඳටම ඇති. මේ මට්ටම සහ ඩයබටිස් කෙනෙක්ට එතකොට මාස 6ක් ඇතුළත අපිට මේක ආයේ බ්ලඩ් ෂුගර් 100ට විතර ගේන්න පුළුවන්. ඉතින් මේක ගැන කෙටි හැඳින්වීමක් කිව්වොත් මම විනාඩි 2කින් ඔයාලට මොකක්ද වෙලා තියෙන්නේ මේකේ යන ප්‍රොසෙස් එක මොකද මේක එක්සිකියුට් කරන එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. මම කියන්නම් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔයා ඉපදෙනකොට ගේනවා ෆැට් සෙල්ස් යම්කිසි ප්‍රමාණයක්. ඒක එක බිලියන 25ක් බිලියන 100ක් අතර ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ජෙනටික්ස් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට ඔයා මේ ගෙනාපු ෆැට් සෙල්ස් ඔක්කොම දැන් ෆුල් වෙලා තියෙන්නේ. මෙන්න මේකත් එක්ක ඔයාගේ ඕගන්ස් වටේ ෆැට් තැම්පත් කරන්න පටන් ගන්නවා. ෆැට් තැම්පත් කරන්න තැන් නැති හින්දා. ඒතර මේකට තමයි අපි කියන්නේ වෙසරල් ෆැට් කියලා. ඒතර ඔයා ගෙනාපු ෆැට් වලට තමයි සබ්කියුටේනියස් ෆැට් කියන්නේ. ඒ කියන්නේ ඔයා ගෙනාපු ඇඩිපෝස් ටිෂුස් ටිකට. ඒතකොට මේ සබ්කියුටේනියස් ෆැට් එක ඉවර වුණාම වෙසරල් ෆැට් විදිහට ඔයාගේ හાર્ට් එකේ ඔයාගේ liver එකේ සහ ඔයාගේ අග්න්‍යාශය මේ වගේ ඕගන්ස් වල ෆැට් තැම්පත් කරන්න පටන් ගන්නවා. මෙන්න මේකත් එක්ක වෙන වැඩක් තමයි ඔයාගේ liver එක ඉන්සුලින් රෙසිස්ටන්ස් වෙනවා. ඒ වගේම වගේ අග්න්‍යාශයේ ෆැට් තැන්පත් වුනම මේකේ තියෙනවා බීටා සෙල්ස් කියලා සෙල් జాතියක්. ඒකෙන් තමයි ඉන්සුලින් ප්‍රොඩක්ෂන් එක කරන්නේ. මේ සෙල්ස් වලට හරියට ෆන්ක්ෂන් වෙන්න බැරි වෙනවා. මේවා ඩිස්ෆන්ක්ෂන් වුණාම ඔයාගේ ඉන්සුලින් ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. ඉතින් අපිට අග්න්‍යාශයේ තියෙන ෆැට් බර්න් කරන්න පුළුවන් නම් ඔයාගේ ඉන්සුලින් ප්‍රොඩක්ෂන් එක යම් කිසි දුරකට වැඩි වෙනවා. සහ ඒ වගේම ඔයාගේ liver එකේ තියෙන මේ fatty liver එක ඉවත් කරගත්තම ඒ වගේම මේකේ තියෙන ඉන්සුලින් රෙසිස්ටන්ස් එක අඩු කරගත්තම ඔයාගේ liver එක සාමාන්‍ය අවස්ථාවේදී ඉන්සුලින් බ්ලඩ් වල තියෙනකොට සීනි නිෂ්පාදනයක් කරන්නේ නැහැ. නමුත් මේ වගේ තැනකට ගියාම ඔයාගේ liver එක ඉන්සුලින් තියෙද්දි පවා බ්ලඩ් වල sugars හොඳටම තියෙද්දි සීනි නිෂ්පාදනයක් කරනවා. මෙන්න මේකත් එක්ක තමයි ඔයා කොච්චර බෙහෙත් බිව්වත් ඔයාගේ සීනි ලෙවල් එක අඩු වෙන්නේ නැතිව තියෙන්නේ. ඒ කියන්නේ 250 280 මේ වගේ මට්ටමකට තියෙන්නේ. ඉතින් liver එකේ තියෙන ෆැට් ඉවත් කරගන්න අපිට දවස් 28කින් වගේ පුළුවන්. ඉතින් ඊට පස්සේ එතකොට වෙන වැඩි ඔයාගේ බ්ලඩ් වල liver එකෙන් සීනි හදන එක නවත්තනවා. මේකත් එක්ක ඔයාගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක 150කට විතර අපිට ගේන්න පුළුවන්. ඒ කියන්නේ සති 4කට පස්සේ අපිට බ්ලඩ් ෂුගර් ලෙවල් එක 150කට ගේන්න පුළුවන්. අග්න්‍යාශයේ ෆැට් ඉවත් කරගත්තොත් ඒකට අපිට සති 8ක් 12ක් විතර ගත වෙන්න පුළුවන්. එතකොට ඒක ඉවත් වුණාම ඔයාගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක අපිට 120 130 කියන මට්ටමට අරගෙන එන්න පුළුවන්. ඉතින් මේක තමයි තියෙන ප්‍රොසෙස් එක. එතකොට මේකට අපිට අවශ්‍ය වෙන්නේ සරලව කිව්වොත් ෆැට් කිලෝ 5ක් 6ක් අඩු කරගන්න වෙනවා. එතකොට ඊට පස්සේ බ්ලඩ් ෂුගර් 100යි 110 වගේ මට්ටමකට අපිට ගේන්නත් පුළුවන්. ඉතින් ඒකට ගේන්න ඔයාලට තව දුරටත් මේ ප්‍රොසෙස් එකේ ඉන්න වෙනවා. ඉතින් මූලික ගැටලු ටික අපිට මේ විදිහට මාස 3කින් විසඳ ගන්න පුළුවන්. එතකොට මේක 100 110ට ගේන්න අපිට තව දුරටත් ෆැට් ලොස් කරන්න වෙනවා. තව ෆැට් කිලෝ 5ක් 6ක් විතර ලොස් කරන්න වෙනවා. එතකොට ටෝටල් ෆැට් කිලෝ 10ක් විතර ලොස් කරන්න තමයි මේ ටාගට් එක. ඊට පස්සේ මේක 100ටත් වඩා පහළට ගේන්න නම් ඒ කියන්නේ ඔයාට ෆැට් කිලෝ තව 3-4ක් බර්න් කරන්න වෙනවා. ඒ කියන්නේ ටෝටල් ගත්තොත් එතකොට කිලෝ 15ක් විතර බර්න් කරන්න වෙනවා. එතකොට තමයි වගේ එඩිපෝස් ටිෂුස් වල ආයේ මේ විදිහට ලොකු ඉඩක් ඉතුරු වෙන්නේ. ඔයාගේ එතකොට ඕගන්ස් වටේ ෆැට් තැන්පත් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් මේක කරගන්න මේක කරන්නේ නැතුව ඔයා අපිට සාමාන්‍යයෙන් කරන්නේ මේ මෙට්ෆෝමින් ඖෂධ ගන්න. ඒකෙන් කරන්නේ මේ liver එකේ තියෙන ඉන්සුලින් ප්‍රොඩක්ෂන් එක නවත්තලා දාන එක liver එකෙන් ග්ලූකෝස් ප්‍රොඩක්ෂන් එක නවත්තනවා ඉන්සුලින් ඇති අවස්ථාවේදී කරන ක්‍රියාවලිය. ඉතින් මේ ඖෂධ වලින් සපෝට් එකක් ගන්න පුළුවන් අපි මේ ක්‍රියාවලිය කරගෙන යන ගම යනකම් ඊට පස්සේ ඔයාලට බෙහෙත් ගන්න ප්‍රමාණය ටික ටික අඩු කරලා දාලා නවත්තලම දාන්න මට්ටමට යයි. ඉතින් ඊට පස්සේ නැත්තම් වෙන්නේ ඔයා දිගු කාලිනව මේ ප්‍රොසෙස් එක තියාගත්තොත් ඔයාගේ කිඩ්නිස් වලට ඩැමේජ් වෙනවා. එතකොට කිඩ්නි ඩැමේජ් එකක් වුණාට පස්සේ මේක රිවර්ස් කරන්න සෑහෙන්න අමාරුයි. එතකොට ඊට පස්සේ අපිට මේක සමහරු කරන එකක් තමයි තව දුරටත් ඉන්සුලින් නිෂ්පාදනය අඩු හින්දා අපි එළියෙන් ඉන්සුලින් ලබා ගන්නවා. මේක ඒ වෙලෙට මේක සොලියුෂන් එකක් වුණාට මේක දිගු කාලිනව කරාම ඔයා type 1 diabetes කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ඉන්සුලින් හැදෙන එක නැතිම වෙලා යන්න පුළුවන්. ඉතින් මේකට හේතුව තමයි මම කියන්නේ. ඒකට පැහැදිලි කරේ මේක හේතුව නැති කරගත්තොත් ඵලය නැති වෙනවා. ඉතින් ඒක තමයි සරලම පැහැදිලි කිරීම. ඉතින් මේකේ ප්‍රොසෙස් තුනයි තියෙන්නේ.
liver එකේ fatty liver තත්ත්වය ඉවත් කරනවා. ඒ වගේම liver එකේ insulin resistance එක විසඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ muscles insulin resistance වෙලා තියෙන්නේ. ඒක විසඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ adipose tissues insulin resistance වෙලා තියෙන්නේ. ඒක විසඳ ගන්න ඕනේ. ඒ ටික කරගත්තා නම් ඔයාට ආයේ ජීවිතේට diabetes වලට බෙහෙත් බොන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඉතින් මේක කරන හැටි තමයි මම කියන්නේ. එතකොට ඒකෙදි අපි ප්‍රධාන වශයෙන් මේ ketogenic diet එක තමයි මේකට අනුගමනය කරන්නේ. නමුත් කට්ටිය ඉන්නවා මස් මාළු කන්නේ නැති, වීගන්ලා ඉන්නවා, වෙජිටේරියන්ලා ඉන්නවා, බිත්තර විතරක් කන අය ඉන්නවා, කරෝල විතරක් කන, හොදි විතරක් කන, මෙහෙම එක එක જાති අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ගැළපෙන්න ඩයට් එකක් තමයි මම ඔයාට ගැළපෙන ආකාරයේ ඩයට් එකක් තමයි මෙතනදී හදලා දෙන්නේ. එතකොට මේ ඩයට් එක ගැන ආරම්භයක් ගත්තොත් ඔයාගේ මේ EGFR එක ටිකක් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ කිඩ්නි ඉෂුව එකක් තියෙනවා නම් මේ ඩයට් එක අනුගමනය කරන්න එපා. ඉතින් ඔයාගේ EGFR එක මේ 45ට වඩා අඩුයි නම් මේ ඩයට් එකක්වත් කරන්න එපා. ඔයාට මේ හයි ප්‍රෝටීන් ඩයට්ස් මුකුත් ගැලපෙන්නේ නැහැ. අපි ඒ වගේ අයට වෙනම දවසක කතා කරමු. කොහොමද මොකද්ද ගැලපෙන ඩයට් එකක් වෙන්නේ කියලා. ඉතින් ඒ මට්ටමට යනකම් ඉන්නත් එපා. ඔයාගේ EGFR එක මැනලා බලන්න. මේක liver profile එකකිනුත් එනවා. ඒ වගේම kidney function test එකෙන් මයින්නත් පුළුවන්. මේ EGFR එක 90ට වඩා වැඩි නම් ඔයාට high protein diet එකකට යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔයාට ප්‍රෝටීන් ග්‍රෑම් දවසකට 200ක් 250ක් වුණත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මස් වලින් කිලෝ එකක් වුණත් කන්න පුළුවන්. එතකොට මේ විදිහට EGFR එක 60යි 90යි අතර නම් මේකෙදි මොඩරේට් කන්සියුම් කරන්න ඕනේ ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් 120ක් විතර ගන්න එක හොඳයි. ඒතකොට ඔයාගේ EGFR එක 45යි 59යි නම් මේ මට්ටමේ නම් ඉන්නේ මේක රිවර්ස් කරගන්න. ඒතකොට ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් 60ක් ඒ කියන්නේ ඒ වගේ පොඩි ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ අයටත් ඇත්තටම අපි වෙනම ඩයට් එකක් කතා කරමු. නමුත් මම දල අදහසක් ගන්න කිව්වේ ප්‍රෝටීන් ලොකුවට කන්සියුම් කරන්න එපා. ඉතින් මේ මට්ටමේ තමයි ගොඩක් අය ඉන්නේ. මේ 60යි 90යි මට්ටමේ. මේක මෙතනින් විසඳ ගන්න අවුරුදු 10ක් 15ක් ගියොත් මේ විදිහට මේක බැහැගෙන යනවා. අන්තිමේට ඔයාගේ කිඩ්නිස් වලට වෙනකන් ඩැමේජ් වෙනවා. ඒක හැට පේන එකක් නෙමෙයි. ඒක අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා සමහරට 20ක් විතර ගිහිල්ලා වෙන වැඩක්. ඉතින් මේක ගැන තමයි මම මේ ඩයට් ගැන කියනකොට මොකද අපි පොදුවේ ඩයට් කිව්වම හැමෝම මේක කරලා ඊට පස්සේ මේ මිනිස්සුන්ට තව සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ඔයාගේ මේ බොඩි එකට ගැලපෙන්න ඩයට් එකක් හදාගන්න හැටි තමයි මම අද පැහැදිලි කරන්නේ. ඉතින් ඩයට් එක ගැන කියන්න කලින් මම මෙතනට ආරම්භය ගන්නම්. මේක තමයි මගේ ස්ටෙප් පහ. මම කලින් එකේදී ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා. ඒකට අනුගමනය කරන්න පුළුවන් ස්ටෙප් 10ක්. ඒ වගේම මේක අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම මේකෙදී ඔයාගේ පර්සනල් මට ගැලපෙන ඩයට් එකක් හදාගන්න එක ගැන තමයි මම මූලිකව අදහස් කරන්නේ. එතකොට ඩයට් එක ගැන කියන්න කලින් මම කැමතියි මේක එක්සර්සයිස් වලින් කියන්න. මම මේක කැලරිස් වශයෙන් වීඩියෝ එකේ අන්තිමේට කියනවා. මොකද හැමෝටම තේරෙන්නේ නැහැ කැලරිස් කවුන්ට් කරන්න. කැලරිස් කවුන්ට් කරන්න තේරෙන කෙනෙක්ට කැලරිස් වශයෙන් මම මේක අන්තිමේට කියනවා. මම කැමතියි කැලරිස් කවුන්ට් කරනවා නම් එතකොට ඔයා දන්නවා ඔයා කොච්චරක් කනවද බොනවද කියලා. එහෙම තේරෙන්නේ නැති කෙනෙක්ට තමයි මම මුලින්ම පැහැදිලි කරන්නේ. වීඩියෝ එකේ අන්තිමේට මම මේවා මීට වැඩිය පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් එක්සර්සයිස් කියන එක වැදගත් වෙන්නේ ඇයි මේකද? මොකද අපි හැමදෙස්සෙම බලන්නේ මේක ඉන්සුලින් විදලා හෝ බෙහෙත් බිහිලා හරි වාඩි වෙලා ඉන්නවනේ. නෑ එක්සර්සයිස් වැදගත් වෙන්නේ ඇයි? ඔයාලට මතක ඇති මම පහුගිය වීඩියෝ එකේදී පැහැදිලි කරා මේ සෛලය අපේ සාමාන්‍ය සෛලය. ඒකට මේකට මෙහෙම මම එක මසල් සෙල් එකක් හරි වෙන්න පුළුවන්. එතකොට මේකට මෙහෙම ඉන්සුලින් ඇවිල්ලා බයින්ඩ් වෙනවා. ඉන්සුලින් රෙසෙප්ටර් එකක් තියෙනවා. ඒකට තමයි බයින්ඩ් වෙන්නේ. රෙසෙප්ටර් එකට බයින්ඩ් වුණාම මෙහෙම ග්ලූකෝස් ට්‍රාන්ස්පෝර්ටර්ස් 4 කියන ප්‍රෝටීන් එක මෙතනට ඇවිල්ලා තමයි සුගර්ස් ගන්න බ්ලඩ් වල තියෙන බ්ලඩ් ස්ට්‍රීම් එකේ. ඉතින් මේ ග්ලූකෝස් ට්‍රාන්ස්පෝර්ටර්ස් 4 වලට සිග්නල් එන්නේ ඉන්සුලින් බයින්ඩ් වුණොත් විතරයි. හරි බයින්ඩ් වෙලා එතකොට ඒකෙන් තමයි සිග්නල් එන්නේ. දැන් බයින්ඩ් වෙලත් සිග්නල් එන්නේ නැති එක තමයි මෙතන වෙන ගැටලුව. ඉතින් මේ එක්සර්සයිස් කරනකොට වෙන වැඩේ තමයි ඔයාගේ මසල් කොන්ට්‍රැක්ට් වෙනකොට එතනදී මේකේ සිග්නල් එන එක එනවා ඉන්සුලින් නැතුව පවා. ඉතින් ඒකින්ද සෛලය ඇතුළට ග්ලූකෝස් එනවා. මෙන්න මේක තමයි තියෙන ප්‍රධාන වාසියක්. ඒ වගේම මේකේ තව වෙනම පාත්වේ එකක් ඇක්ටිව් වෙනවා. මම ඒක ගැන ලොකුවට පැහැදිලි කරන්නේ නැහැ. ඒකෙනුත් මේ ක්‍රියාවලියම වෙනවා. එතකොට අපේ ඇඟේ මේ මයිටොකොන්ඩ්‍රියා තියෙනවා කියලා මම කිව්වා. මයිටොකොන්ඩ්‍රියාව තමයි සෛලය ඇතුලේ ශක්ති බලාගාරය ජෙනරේටර්. මේකෙන් තමයි ශක්තිය නිෂ්පාදනය කරන්නේ. එතකොට මේකේ කීටෝන්ස් දහනය කරන්න පුළුවන්. ඒ වගේම ෆැටි ඇසිඩ් සහ ග්ලූකෝස් දහනය කරන්න පුළුවන්. එතකොට ජෙනරේටරයක් වගේ. එතකොට මේකේ වෙන වැඩ එක්සර්සයිස් කරනකොට අපේ මේ මයිටොකොන්ඩ්‍රියා වල විශේෂ අපේ ඇඟ ඇඩැප්ට් වෙනවා හැම එකටම. අපි එක්සර්සයිස් කරනකොට අපේ හાર્ට් එක හොඳට ස්ට්‍රෝං කරනවා. මේ වගේ ගොඩක් දේවල් වෙනවා එක්සර්සයිස් වලදී. ඉතින් මම කැමති ඉන්ටෙන්ස් එක්සර්සයිසස් කරන්න. ඒ කියන්නේ ඒ වගේම කම්පවුන්ඩ් එක්සර්සයිසස් කරන්න. ඒ කියන්නේ ජිම් එකකට ගිහිල්ලා ඩෙඩ් ලිෆ්ට්, ස්ක්වොට්, බෙන්ච් ප්‍රෙස් ඒ වගේම ෂෝල්ඩර් ඕවර්හෙඩ් ප්‍රෙස් සහ ලෙග් ප්‍රෙස් මේ වගේ එක එක්සර්සයිස් එකක් කරද්දී මසල් ගෲප්ස් කිහිපයක් වැඩ කරන ජාතිය එක්සර්සයිස් කරන්න නැතුව බයිසෙප් එකක් වගේ මෙහෙම
කොන්ට්‍රැක්ට් කරන එකක් විතරක් කරන්න නෙමෙයි. ඉතින් ඒකින්ද මම කියන්නේ ඔයගොල්ලෝ අදහසක් නැති වෙන්න පුළුවන් ජිම් එකකට ගිහිල්ලා පටන් ගන්න. ඒකට ලෙග්ස් සහ බැක් මේ දෙක තමයි අපේ ඇඟේ තියෙන ලොකුම මසල් ගෲප් දෙක. මේ දෙකට සෙල්ලම් කරන්න පටන් ගන්න. එතකොට වෙන වැඩේ මේ මයිටොකොන්ඩ්‍රියා වල සයිස් එක වැඩි කරනවා. ඒ කියන්නේ අපිට දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ මේ ගෙදර කරන්ට් එක මදි නම් අපිට 3 phase කරන්ට් එකක් ගන්න වෙනවා. අපි මොකක් හරි ෆැක්ටරි එකක් වගේ පටන් ගන්නකොට. ඒ කියන්නේ ලොකු ශක්තියක් අවශ්‍ය වෙන හින්දා. එතකොට අපි එක්සර්සයිස් කරනකොට ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා. එතකොට අපේ ඇඟ ටික ටික ඇඩැප්ට් වෙනවා. එයා මුලින්ම එකපාර මසල් බිල්ඩ් කරන්නේ නැහැ. එයා මුලින්ම මේ ටික කරලා ඉන්නවා. එයා මුලින්ම කරන වැඩේ මේ මයිටොකොන්ඩ්‍රියා වල විශාලත්වය වැඩි කරනවා. මේ මයිටොකොන්ඩ්‍රියා විශාල වෙනකොට වැඩි ශක්තියක් නිපදවන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේකෙන් තමයි කෙනෙක් ශක්තිමත් වෙන්නේ. ඒ වගේම මේ සෛලයක් ඇතුලේ තියෙන මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය වැඩි කරනවා. ඒක තමයි ඊළඟ එක. ඉතින් මේකින්ද තමයි එතකොට ඇත්ලටි කෙනෙක් ගත්තම උසේන් බෝල්ට් වගේ කෙනෙක් නැත්නම් එඩි හෝල් වගේ කෙනෙක් ගත්තම ඒ කියන්නේ බර උස්සන කෙනෙක් එහෙම නැත්නම් හයියෙන් දුවන කෙනෙක් මේ ක්‍රීඩකයෙක් ගත්තම ඕනම ක්‍රීඩකයෙක්ගේ එක්සර්සයිස් කරන කෙනෙක්ගේ ගත්තම සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා වේගයෙන් දුවන්නත් එයා වගේම වැඩි බරක් උස්සන්න ඒ වගේ දෙයක් මොකද වැඩි බර උස්සන එකෙන්ම අපිට ශක්තියම ඉන්න බෑ ශක්තියම ඉන්න දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඉතින් මේගොල්ලන්ගේ මේ ශක්තිය වැඩි වෙන්න හේතුව සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා මේගොල්ලන්ගේ ඇඟ ඇතුලේ මයිටොකොන්ඩ්‍රියා මේ වගේ 3-4 ගුණයක් තියෙනවා. මේක තමයි හේතුව. ඉතින් ඔයා එක්සර්සයිස් කරන්න ගත්තම ඔයාගේ මේ විදිහට එනර්ජි බලාගාර ගොඩක් දානවා. එතකොට ඒවෙන් වැඩි ශක්තියක් ඔයා බර්න් කරන්න පටන් ගන්නවා. එතකොට ඔයා සාමාන්‍යයෙන් ඔයා පැය භාගයක් ඇවිද්දම බර්න් කරන දිහුවොත් ඔයා බර්න් කරන කැලරිස් වලට වඩා ඔයා බර්න් කරන ශක්තියට වඩා වැඩි ශක්තියක් අර වගේ ඇත්ලටි කෙනෙක් පැය භාගයක් දිහුවම බර්න් කරනවා. මොකද ඒගොල්ලෝ වැඩි ශක්තියක් නිෂ්පාදනය කරනවා. මොකද ඒගොල්ලන්ට වේගෙන් දුවන්න පුළුවන් ඔයාට වඩා. මේක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ එක්සර්සයිස් කරන එකේ වැදගත්කම ඒකයි. එතකොට ඒ වගේම ඇඟ මසල් බිල්ඩ් කරන්නේ ඒ අවසානයේට. ඒ වගේම මේකෙදි තව නියුරෝ ඇඩැප්ටේෂන් එකක් වෙනවා. අපේ මොලේ තියෙන මෙහෙම සෙලිබ්‍රම් කියලා කෑල්ල මේක ගැන මම මසල් බිල්ඩින් ගැන කතා කරනකොට පැහැදිලි කරන්නම්. එතකොට මේකෙදි වෙන වැඩක් තමයි මේ විදිහට අලුතෙන් මේ විදිහට ලයින්ස් බිල්ඩ් අප් කරනවා සිග්නල් එන්නේ. එතකොට ඒකත් එක්ක මේ ග්ලූකෝ ට්‍රාන්ස්පෝර්ටර්ස් 4 කියන මේ ප්‍රෝටීන නිෂ්පාදනයත් වැඩි කරනවා සහ ඒවට එන සිග්නල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් එක්ක ඔයාගේ මේ මසල්ස් වල තියෙන ඉන්සුලින් රෙසිස්ටන්ස් එක අඩු වෙනවා. මෙන්න මේක තමයි ඉතින් ඒකින්ද මම කැමති එක්සර්සයිස් එකතු කරගන්න. මොකද ගොඩක් අය මේක ෆාස්ටිං වලින්ම විසඳන්න යනවා. මොකද එක්සර්සයිස් සහ ෆාස්ටිං දෙකම වැදගත්. මගේ ඒකෙදි මම ලොකු ප්‍රයොරිටි එකක් දෙන්නේ එක්සර්සයිස් වලට. මොකද ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට ඉන්ටෙන්ස් එක්සර්සයිසස් කරන්න බැරි වෙන්න පුළුවන්. ඔයා දැනටම ගොඩාක් මහත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් නම් මුලින්ම කරන්නේ මේ ෆාස්ටිං කරලා ඔයාගේ බර අඩු කරගන්න එක. මොකද ඒ වගේ කෙනෙක්ගේ මොබිලිටි ගත්තම ස්ටැබිලිටි මේ ඔක්කොම අඩුයිනේ. එතකොට යාට මේ රේන්ජ් ඔෆ් මෝෂන් නෑ. යාට මේ ගොඩක් අතපය මෙව්ව කරන්න බෑ. ඉතින් ඒ වගේ කෙනෙක් නම් ඇත්තටම ෆාස්ටිං කරලා මුලින්ම ඔයාගේ BMI එක 30ට වඩා පහළට අරන් එන්න. ඔයාගේ BMI එක 35ක් 40ක් තියෙනවා නම් ඇත්තටම ඔයා එක්සර්සයිස් කරන්න පටන් ගන්න එක ලොකු තේරුමක් නෑ. ඔයාගේ BMI එක 30ට වඩා පහළට ගෙනාවට පස්සේ අපිට පුළුවන් ඒක 20ට 22කට වෙනකන් ගේන්න. ඒ වගේ මට්ටමකට ගේන්න අපිට එතකොට මේ එක්සර්සයිස් පටන් ගන්න පුළුවන් ඊට පස්සේ. ඉතින් ඒක තමයි පළවෙනි එක. ඒතකොට ෆාස්ටිං ගැන කිව්වම ඉතින් ෆාස්ටිං ගැන කිව්වම මසල් ලොස් කරන්න මට ඕනේ නෑ. මම එක්සර්සයිස් කරන්න කියන්නේ එක හේතුවක් ඒක. මොකද නැත්තම් අපි මම කිව්වනේ මේකේ ෆැට් කිලෝ 5ක් 6ක් තමයි බර්න් කරන්න ඕනේ. මට ඕනේ weight loss කරන්න නෙමෙයි. මොකද ඔයා කිලෝ 6ක් ස්කේල් එකෙන් ලොස් කරාම ඔයාට එතනින් පේන්නේ නෑනේ ඔයා ෆැට්ද ලොස් වුනේ මසල්ද ලොස් වුනේ කියලා. ඒකට ඔයා කිලෝ 6ක් ලොස් වෙනකොට ගොඩක් අයට වෙන වැඩේ කිලෝ 3ක් ලොස් වෙලා තියෙන්නේ මසල්ස් කිලෝ 3ක් ලොස් වෙලා තියෙන්නේ ෆැට්. ඉතින් ඔයා weight loss කරගෙන ගියොත් අන්තිමේට ඔයා කැත විදියට අන්තිමේට ඔයාගේ මේ මසල් මාස් එක නැතුව ඔයා නිකන් කෙක්කු වෙලා යනවා. එතකොට එහෙම ලොස් වෙන්න ඕනේ නැහැ. මට ඕනේ වගේ ෆැට් ලොස් කරන්න විතරයි. ඒකට එක්සර්සයිසස් ඉතාලම වැදගත් වෙනවා. ඉතින් ඔයාට ඒ වගේ මං කිව්ව ඔබේසිටි කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා BMI එක වැඩි නම් ඔයා අඩුම ගානේ ඇවිදින්න හරි පටන් ගන්න. එහෙම වෙයි නම් මුලින්ම මේ වගේ කෙනෙක්ට නම් ලොකු කැලරි ඩෙෆිසිට් එකක් හදාගෙන මුලින්ම BMI එක 30ට 15ට ගේන්න පුළුවන්. ඔයාටත් වෙලා නැත්තම් මොනා හරි නැත්තම් ඇවිදින එක තමයි තියෙන්නේ. ඒක ඔයා ටික ටික ඇවිදින්න පටන් ගන්න. දවසට මුලින්ම පැය භාගයක් ඇවිදින්න පටන් ගන්න. ස්ටෙප් කවුන්ට් කරන Google Fit වගේ ඇප් එකක් දාගන්න. දාගෙන දවසට පැයක් ඇවිදින්න. ඉතින් ඇවිදින්න කියලා ජොගින් ට්‍රැක් වලට යන්න ඕනේ නැහැ. එහෙම ඔයාට පුළුවන් ගේ ඇතුලේ ඇවිදින්න, ඔෆිස් එකේ ඇවිදින්න, කෝල් එකක් ආවම එහෙට මෙහෙට ඇවිදින්න පුළුවන්. ගේ ඇතුලේ වුණත්, ගේ වටේ වුණත් ඇවිදින්න පුළුවන්. ඉතින් මේ විදිහට ටික ටික ඇවිදින එක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ ෆාස්ටිං ගැන කිව්වම මම කැමති පැය 16 8 කියන මට්ටමට ඊට වඩා ෆාස්ටිං කරන්න එපා. එතකොට ඔයා ෆාස්ටිං කරොත් වෙන වැඩේ ඔයාගේ මසල් ලොස් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි පැය 16 8 කියන එකේ අදහස අඩුම පැය 8ක් නිදා ගන්න. මම කැමති නිදාගෙන ඉන්න ටයිම් එකේදී මට ෆැට් ලොස් එකට ફોකස් කරලා මම උදේ ඇක්ටිව් ටයිම් එකේදී වැඩියෙන් කෑම කන්න. එතකොට මට
බඩගින්න දැනෙන්නේ නැහැ. මොකද අපි ඇක්ටිව් ටයිම් එකේදී අපි ඉන්න වෙලාවේදී කෑම කෑවොත් ඒ කන කෑම වලින් අපි ශක්තිය විදිහට වැය කරන විශාල ප්‍රමාණයක්. එහෙම නැතුව අපි එකපාර රැයට කෑම කෑවොත් වෙන වැඩේ අපි ඒ වෙලාවට ඇක්ටිව් නැහැ. අපි රෑ 7ට නම් අන්තිමට කෑම වේල කන්නේ. උඩ ඒ කෑම වේලට කැලරීස් වශයෙන් ගත්තම කැලරි 500ක් හොඳටම ප්‍රමාණවත්. මොකද අපි නැගිටලා ඉන්නේ තව පැය 3ක් හෝ 4ක් උඩරිම. අපි පැයකට උඩරිම බර්න් කරන්නේ කැලරි 80ක් 100ක් වගේ ප්‍රමාණයක්. එතකොට ඔයාලට කැලරීස් අවශ්‍ය වෙන්නේ 300ක් 400ක් ඒ පැය 3 4 ගෙවා ගන්න. ඔයාලා නිදාගත්තට පස්සේ ඔයාලට බඩගිනි දැනෙන්නේ නැහැ. ඉතින් නිදා ගන්න එකේ තියෙන ප්‍රධාන වැදගත්කම තමයි ඔයා පැය 20ක් හැරලා ඉන්නවා නම් එතකොට ඔයාට වැඩියෙන් කන්න හිතෙනවා. ඔයා නිදාගත්තම ඔයාට මේ එහෙම නැගිටලා කෑම කන්න බඩගිනි දැනෙන්න එහෙම එකක් වෙන්නේ නැහැ. ඉතින් පැය 8ක් නිදා ගන්න එක අඩුම කරන්න නැත්නම් පැය 9ක් හරි නිදා ගන්න පුළුවන් නම් ඊටාම වැදගත්. ඉතින් නිදාගත්තම ඔයාගේ හෝමෝන් ටික ගන්නට බැලන්ස් වෙන්න පටන් ගන්නවා. තව ගොඩක් දේවල් ඒකෙදි වෙනවා. ඔයාගේ growth hormone එක එනවා. ඇවිල්ලා ඔයාව රිප්ලයි කරනවා. ගොඩක් දේවල් වෙනවා. ඉතින් ෆාස්ටිං කරන්න කොට එතකොට මම කැමති රෑට ඔයා රෑ 7ට විතර කැලරි 500ක් විතර කෑවොත් වෙන වැඩේ. ඒ කියන්නේ පොඩි කෑම ප්‍රමාණයක් ඔයාට ඒ වෙලාව ගෙවා ගන්න. එතකොට ඔයාගේ මේ ලොකු වේලක් කාපු නැති හින්දා ඔයාගේ ඉන්සුලින් ලෙවල් එක පාන්දර 1 විතර වෙනකොට පහළ මට්ටමට එනවා. එතකොට ඔයා පාන්දර 1 ඉඳන් ෆැට් බර්න් කරන්න පටන් ගන්නවා. ඔයා රෑට ලොකු වේලක් කෑවොත් එතකොට ඔයා දවල් වල ගොඩක් බඩගිනි ඉඳලා තිනවා. රෑට ලොකු වේලක් කෑම ඔයාගේ ඒ කන ලොකු වේලත් එක්ක ඒකේ ඉන්සුලින් ලෙවල් එක ආයේ සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා ඔයා ෆැට් බර්න් කරන්න පාන්දර 3 4 විතර වෙනවා. ඉතින් එතකොට ඔයා උදේ ආයේ 4 මේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙන වැඩේ. රෑ 10ට විතර කෑම වෙන වැඩේ. ඔයාගේ මේ ඉන්සුලින් ලෙවල් එක සාමාන්‍ය මට්ටමට එන්නේ උදේ 5ට විතර. එතකොට ඊට පස්සේ ඔයා උදේ 6ට නැගිටලා ආයෙත් ඒකක් බිව්වම ඔයා ෆැට් බර්න් එකක් වෙන්නේ නෑ. මෙන්න මේක තමයි වෙන වැඩේ. ඒගොල්ලෝ පැය 4යි 5යි නිදාගන්නේ. මෙන්න මෙතනින් තමයි ප්‍රධාන වශයෙන් ගැටලු ඇති වෙන්නේ. ඉතින් ඔයා පුළුවන් තරම් කලින් නිදා ගන්න. රෑ 10 විතර වෙද්දි නිදා ගන්න try කරන්න. එතකොට ඔයාගේ ටයිම් එකත් එක්ක ඔයාට පුළුවන් නම් ඔයා ගෙදර ඉඳගෙන ඉන්නම් දවල්ට උනත් පැයක් දෙකක් නිදා ගන්න පුළුවන් නම් කාලා ගැටලුවක් නෑ. ඉතින් එක දිගට පැය 8ක් නිදා ගන්න උපරිම උත්සාහ කරන්න. ඒක තමයි ප්‍රධාන වැදගත්කම. මොකද අපි ඩීප් ස්ලීප් එකට යන එක තමයි වැදගත් වෙන්නේ. විටින් විට නිදා ගන්න එකට වඩා. එහෙම නිදා ගන්න බැයි නම් අඩුම දවල්ට හරි පැය දෙකක් හරි නිදා ගන්න පුළුවන් නම් නිදා ගන්න. එතකොට මගේ කියන්න කැමති වෙන්නේ එතකොට සාමාන්‍ය කෙනෙක්ට එකපාර මේක පටන් ගන්න බෑ. ඔයා විල් පවර් එක දාලා ඔයාගේ මොටිවේෂන් එක දාලා තමයි මේ ඩයට් කරන්න පටන් ගන්න. ඉතින් එහෙම ඩයට් කරන්න පටන් ගත්තාම ගොඩක් අය හරි මං උදේට කන්නේ නැහැ කියලා එහෙම එකපාර දවල්ට කනවා කියලා එහෙම ඉන්න අමාරුයි. ඒකින්ද ඔයා උදේ 8ට නම් සාමාන්‍යයෙන් කන්නේ. ඔයා 8ට කන එක 9ට කල් දාන්න. ඒක තමයි පළවෙනි සතියේ කරන්න ඕන එක. ඔයා 3 වේලක් කනවා. ඒතර පළවෙනි සතියේ උදේ 9ට කනවා. ඊට පස්සේ සතියේ ඔයාට මේක තව පැයක් පල්ලෙහාට දාගන්න පුළුවන්. ඒතර ඔයාට 10ට කන්න පටන් ගන්න පුළුවන් දෙවෙනි සතියේ ඉඳන්. ඊට පස්සේ තුන්වෙනි සතියේ ඉඳන් ඔයාට මේක 11ට කන්න පටන් ගන්න පුළුවන්. ඒකට ඔයා සාමාන්‍යයෙන් දවල්ට කන්නේ 1ට 2ට නම් උදේ 8ට කාලා 2ට හරි 1ට හරි කාපු කෙනෙක් නම් ඔයා මේ උදේ වේල කෑවම ඔයාට ලොකු බඩගින්නක් එන්නේ නැහැ. ඒතකොට මේක 11ට කනකොට ඔයාට ආයෙ 2ට කන්නත් ඇත්තටම අමාරුයි. ඉතින් ඔයාට මේකෙදි 4 වෙනි සතිය වෙනකොට ඔයාට කරන්න පුළුවන් එක. ඔයාට එකපාර 12ට විතර කන්න පුළුවන් වේල් දෙකම එකතු කරලා. ඉතින් එහෙම බැයි නම් එකට හරි ඔයා කැමති වෙලාවකට කන්න. මොකද මේ ඉතින් මේක තමයි තියෙන එක මේ ඩයබටිස් කෙනෙක්ට සහ මේ ප්‍රී ඩයබටිස් කෙනෙක්ට අපිට මේ තත්ත්වයේ ගිහිල්ලා අපි මේ ඩයට් එක හැමදාම කරන එකක් නෙමෙයි. මේක මාස 3කින් පස්සේ අපි එන එක. මේ දුෂ්කර ක්‍රියාව ටිකක් අමාරුයි. මාස 3ක් කරන්න. ඊට පස්සේ අපිට ආයේ මාස 3කට පස්සේ වේල් 3ක් කන්න මේ ඩයට් එක හදාගන්න පුළුවන් මේ විදිහටම. ඉතින් මුලින්ම ඉන්සුලින් ලෙවල් එක පහළම තියෙන්න ඕන හින්දා තමයි මේ වගේ පැය 16කට යන්න ඕනේ. ඊට පස්සේ අපිට පැය 12 ඇතුළත කන්න පුළුවන් වේල් 3ක්. ඉතින් මුලින්ම කෙනෙක්ට මේ විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයා 12ට හරි 1ට හරි කෑවොත් ඔයා රෑ ආයෙ කන්නේ 7ට හෝ 8ට. ඒ වෙලාවට කන්න. එතකොට ඔයා පැය ඒ සීමාවෙදී ඔයාට වතුර තමයි බොන්න පුළුවන්. ඒ වෙන මොකුත් කන්න එපා. ස්නැක් කරන්න එපා. මොකුත් කරන්න එපා. ඉතින් ග්‍රීන් ටී වගේ එකක් බොන්න පුළුවන් අවශ්‍ය නම්. ඉතින් ඒක තමයි තියෙන එක. එතකොට ඒ රෑට එතකොට මම කියන්නේ දවල් වරුවට ඔයා කැලරිස් 1500ක් විතර දාගන්න. කියන්නේ ලොකු කෑම වේලක් ගන්න. එතකොට රෑට ඔයාට පොඩි කෑම වේලක් ප්‍රමාණවත් මේ කන හැම කෑම වේලටම තියෙන්න ඕන එකක් තමයි ප්‍රෝටීන්. එතකොට මම කලින් වීඩියෝ එකේදීත් මේක පැහැදිලි කරා ඇපල් සයිඩර් විනෙගර් ගැන. ඉතින් ඔයා කෑවම වෙන වැඩේ අපිට එකක් තමයි ෆාස්ටිං ඉඳලා අපි රෑට ලොකු කෑම වේලා. ඒ කියන්නේ අපි ෆාස්ටිං ඉඳලා යම්කිසි ෆැට් ප්‍රමාණයක් බර්න් කරනවා. බර්න් කරලා ඒ බර්න් කරපු ෆැට් ප්‍රමාණයම ආයේ කියන්නේ ඒ ශක්ති ප්‍රමාණයම ආපහු ගත්තොත් වෙන වැඩේ ඔයාගේ ඇඟේ ෆැට් බර්න් එකක් වෙලා නැහැ ටෝටල් අන්තිමේට end of the day බැලුවම ඔයා එකම තැන තමයි ඉන්නේ. ඒ කියන්නේ හරියට ඔයා උදේට රුපියල් 2000ක් බැංකුවෙන් අරගෙන ආයේ හවසට රුපියල් 2000ක් ඔයාට පඩි හම්බුනොත් ඔයා ඒක ගිහලා ඩිපොසිට් කරොත් ඔයාගේ බැංක් බැලන්ස් එක එකමයි. මෙන්න මේක තමයි තියෙන සරල කතාව. ඉතින් ඒකින්ද
ඔයා හැමතිස්සෙම වියදම් කරන්න ඕනේ වැඩියෙන්. එහෙම නැත්නම් ඔයා ඒ කියන්නේ වැඩිපුර හම්බ කරන එක නවත්තන්න ඕනේ. මේක අනිත් පැත්තට හිතන්න ඕනේ. ඉතින් ඒකින්ද ඒකද මම කැමති එක්සර්සයිස් එකතු කරගන්න ගමන් මේ ෆාස්ටිං වලදී කැලරි ඒ කියන්නේ කෑම වලින් සුළු ප්‍රමාණයක් අඩු කරන්න. මොකද දැන් ගෑනු කෙනෙක්ට මේක කැලරිස් වලින් කිව්වොත් ගෑනු කෙනෙක්ගේ TD එක ගත්තාම කැලරි 1600ක් වගේ තියෙන්නේ. ඒ වගේ කෙනෙක්ට කැලරි 500ක් කපලා 1100කින් ජීවත් වෙන්න බෑ. ඒක තමයි ඩයට් ගොඩක් ෆේල් වෙන්නේ. ඉතින් ඒක තේරුමක් නෑ. ඉතින් එතකොට පිරිමි කෙනෙක්ගේ TD එක 2000ක් කැලරි දවසට. එතකොට එයාට 1500කින් 600කින් ජීවත් වෙන්නත් අමාරුයි. ඉතින් මං කියන්නේ 2000ක් ගන්න ගමන් එක්ක එක්සර්සයිස් වලින් වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වගේම අපි මේ ඩයට් එක වෙනස් කරාම මේ ප්‍රෝටීන්ස් ඉන්ටේක් එක වැඩි කරාම අපේ මේ කෑම වල තියෙනවා තර්මික් ඉෆෙක්ට් කියලා එකක් තියෙනවා. මම ඒක ගැන මෙතනදී පැහැදිලි කරන්නේ නැහැ. ඒක වැඩි වෙනවා. ඒකත් එක්ක තමයි මේ ස්වභාවික කෑම වලට ගියාම ඇත්තටම අපිව ඉබේම යම්කිසි කැලරි ඩෙෆිසිට් එකකට යනවා. ඒකෙන් ගිහිල්ලා අපිට ෆැට් ලොස් වෙන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක හිට් කරාම ස්වභාවික කෑම සහ මේවට ගියාට පස්සේ ඒ ලිමිට් එක හිට් කරාට පස්සේ තව දුරටත් ෆැට් ලොස් කරන්න බැරි වෙනවා. ඒකයි මම මේ කැලරිස් කවුන්ට් කරන්න කියන්නේ කියලා. මම කැලරි කවුන්ට් කරන හැටි වෙන වීඩියෝ එකකින් කියන්නම්. දන්න කෙනෙක්ට තේරෙන්න තමයි මම ඒක කිව්වේ. එතකොට මේක මම කිව්වා එක්සර්සයිස් වැදගත්, ෆාස්ටිං වැදගත්. එතකොට කෑමට කලින් ඇපල් සයිඩර් විනෙගර් ගන්න. එතකොට පැය භාගයකට කලින් ගන්න. ඒක මේ වතුර වීදුරුවකට මේ සෑහෙන්ටක් දාලා බොන්න. එතකොට ඔයා කෑම ඇති කියන සිග්නල් එක එන්න සහ ඔයා සැටිස්ෆයි වෙන්න බලපාන එක හේතුවක්. මොකද සමහරුන්න කාලා කෑවේ නෑ වගේ මදි කියලා හිතෙනවා. ඉතින් ඒක සිග්නල් එක එන්න ලොකු කාලයක් ගත වෙනවා. එහෙම නැත්නම් ඔයාට ඇපල් සයිඩර් විනෙගර් නැත්නම් ඔයා දෙහි වැංගිරි කුලේ දෙයක් පාවිච්චි කරන්න. දෙහි දොඩම් නාරං මේ වගේ ඕන එකක් ජූස් එකක් හදාගෙන ඒකට ලුණු වැඩිපුර දාලා ගන්න. වැඩිපුර සීනි දාන්න එපා. සීනි හැන්දක් වගේ දාලා ඒක බොන්න පැය භාගයකට කලින්. ඒකෙන් ඔයාගේ ආමාශයේ ආම්ලික ගතිය වැඩි කරගන්න පුළුවන්. මොකද ගොඩාක් අයගේ තියෙන එකක් තමයි මේ ආම්ලික ගතිය අඩු වෙලා තියෙන්නේ. ඒකට ඒගොල්ලන්ට මේ ප්‍රෝටීන් ඩයිජෙස්ට් කරන්න අමාරුයි සහ ඒගොල්ලන්ට මේ ප්‍රෝටීන් කෑම වලට තියෙන ආසාව නැති වෙලා තියෙන එකත් එක්ක. ඉතින් අපි එතකොට ප්‍රෝටීන්ස් ගැන කිව්වම අපිට ප්‍රෝටීන් එක වේලකට ග්‍රෑම් අඩුම 30ක්වත් ගන්න. එතකොට ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් කියන්නේ කොච්චරක්ද කියලා ඔයාලට අදහසක් නැත්නම් ඔයාගේ මෙහෙම අත ගන්න. මේ අතේ මෙතන ඉඳන් ඇඟිලි කෙර වලට එනකන් ඔයා කෑම තියෙන්න ඕනේ. කියන්නේ ඔයා මස් ගන්නවනේ. ඔයා හිතන්න මේ මස් කෑලි ඔයාට 3ක් 4ක් විතර අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන්. එක එක ගෙවල් වල එක එක සයිස් වලට කපනවනේ. ඒතකොට සාමාන්‍යයෙන් මාළු කෑලි ගත්තම ඔයාට ඒතකොට හිතා ගන්න පුළුවන්. මාළු කෑලි 5ක් විතර දාන්න වෙයි. ඒතකොට මේ බිත්තර වගේ දෙයක් ගත්තම බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් තියෙනවා. ඉතින් බිත්තර 5ක් අවශ්‍ය වෙනවා. ඒතකොට ඔයා බිත්තරම වලින්ම ගන්නවා කියලා එකක් නැහැ නේ. ඒතකොට ඔයාට බිත්තර දෙකක් වගේ දා ගන්න පුළුවන් එක වේලකට. මාළු කෑලි දෙකක් හෝ තුනක් දා ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. ඉතින් එතකොට ඔයා ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් ගන්න. මොකද ප්‍රෝටීන්ස්, ෆයිබර්ස් සහ ෆැට්ස් මේ තුනෙන් තමයි අපි සැටිස්ෆයි වෙන්නේ. කාබ්ස් වලින් අපි කවදාකවත් සැටිස්ෆයි වෙන්නේ නැහැ. අපිව ලෙප්ටින් කියලා හෝමෝන් එකක් තියෙනවා. මේකෙන් තමයි අපි සැටිස්ෆයි වෙන්නේ. ග්‍රෙලින් වලින් තමයි අපිට හංග ඇති වෙන්නේ. එතකොට මේ ලෙප්ටින් බ්ලොක් කරනවා ඉන්සුලින් වලින්. ඒකත් එක්ක තමයි ඔයා කෑවට පස්සේ කෑව ඇති කියන සිග්නල් එක එන්නේ නැත්තේ. ඉතින් කන වෙලාවත් වැදගත් ඩයට් කරනකොට. ඔයා විනාඩි 5න් කන්න එපා. ඒ කන එක විනාඩි 15ක්වත් කන්න. එතකොට අර හෝමෝන් එක බ්ලඩ් ස්ට්‍රීම් එක දිගේ ඇවිල්ලා ඔයාට කෑව ඇති කියන එක එනවා. නැත්තම් එන වැඩේ ඔයා විනාඩි 5න් මේක ගිලලා දැම්මොත් ඔයාට කෑම මදි කියලා තමයි හිතෙන්නේ. එතකොට ඔයාට තව මොන හරි කන්න ඕනේ අයියෝ මදි කියලා ඔයාට හිතෙනවා. ඉතින් ඒකින්ද තමයි මම කැමති මේ වෙජිස් පාවිච්චි කරන්න. ඒතකොට වෙජිටබල්ස් ගත්තම ඔයාට මුලින්ම ගෙදර ඉන්න කෙනෙක් නම් සහ ඔයාට එතකොට මේ සලාඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ගෙදර ඉන්න දවසට. ඉතින් මේ සලාඩ්ස් වල ලොකුවට කැලරිස් නැහැ. ඒවයේ තියෙන්නේ මේ වතුර වෝටර් වෙයිට් එකක් තියෙන්නේ. සලාඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම බැයි නම් වෙජිටබල්ස් වලින් සුප් එකක් හදා ගන්න පුළුවන්. ඒක ෆ්‍රිජ් එකේ දාලා තියලා ඒක සතියට එක දවසක් හදලා ඔයාට රත් කර පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට ඒ වගේ දෙයක් කෑවම ඒතකොට ඒකට විනාඩි 5ක් හරි යනවා. ඒකට ඒකට ඔයාට අවශ්‍ය නම් බීෆ් කටු වගේ දාන්න පුළුවන්. නැත්නම් මටන් කටු ඒ වගේ දෙයක් දැම්මොත් ඔයාට කොලජන් එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේ තෙල් ගතියක් ආවට මහ ලොකු කැලරිස් ප්‍රමාණයක් නෑ. ඔයාට එහෙම ඒවට කැමති නැත්නම් ඔයාට මස් කෑලි ටිකක් හරි දා ගන්න පුළුවන්. ඒකට යම්කිසි ප්‍රමාණයක්. ඒක බ්ලෙන්ඩ් කරාට පස්සේ ඔයාට පේන්නේ නෑ. බොන්න තියෙන හරිම රහයි. හදාගෙන එතකොට මේ වොලියම් එක මොකද අපි මෆින් එකක් කෑවොත් ඒකේ කැලරිස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයාට බර්ගර් දෙකක් කාලා සෝඩා එකකුත් බොන්න පුළුවන්. එතකොට වෙන වැඩි ඔයා කැලරි 1500ක් විතර ගන්නවා. හැබැයි අපි මේ අලි කොත ගහලා බත් එකක් කෑවොත් ඒකෙත් තියෙන ඇත්තටම කැලරි 900ක් 1000ක් විතර තමයි. ඉතින් අරක කාලත් සමහරවිට ඔයාට මදි. එතකොට ඔයා තව මොන හරි කන අයිස්ක්‍රීම් එකක් කනවා. ඒක දන්නේම නැතුව මේ විදිහට කැලරිස් වලින් එනවා. ඒතකොට වොලියම් එක කියන එකත් වැදගත්. ඔයාගේ ආමාශය හැදෙන්න. ඒකෙදි ভেජිටබල්ස් කියන එක විතර වැදගත්. ඒකේ ෆයිබර්ස් තියෙන හින්දා ෆයිබර්ස් වලිනුත් අපි සැටිස්ෆයි වෙනවා. ඒක වෙන හැටි මම මෙතනදී පැහැදිලි කරන්නේ නැහැ. ෆයිබර්ස් ප්‍රෝටීන්ස් සහ ෆැට්ස් වලින් තමයි අපි සැටිස්ෆයි වෙන්නේ. ඒතකොට ප්‍රෝටීන්ස් හැමතිස්සෙම තියෙන්නේ ෆැට්ස් එක්ක. ඉතින් ඒකින්ද
බිත්තරයක් ගත්තත් ඒකේ ෆැට් තියෙනවා. එතකොට අපි හරක් මස් ගත්තොත් ඒ වගේ ස්ටේක් එකක ෆැට් තියෙනවා. එතකොට අපි චිකන් ගත්තත් ඒකේ අපි හැම අයින් කරනවා තමයි. නමුත් යම්කිසි ෆැට් ප්‍රමාණයක් අයිස් වල සහ ඒවයේ තියෙනවා. ඒ වගේම අපි මාළු ගත්තත් ඒ ස්කින් එක අයින් කරන්න එපා. ඒකේ ෆැට් තියෙනවා. මේ ෆැට්ස් වැදගත් ඔයා සැටිස්ෆයි වෙන්න. ඒකින්ද තෙල් කන්න, සැචුරේටඩ් ෆැට් කන්න බය වෙන්න එපා. සැචුරේටඩ් ෆැට් කෑම heart attacks හැදෙන්නේ නැහැ. මම ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා කලින්. තව දුරටත් මම ඉස්සරහට heart ගැන වීඩියෝ කරද්දී ඒවා පැහැදිලි කරනවා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට ප්‍රෝටීන මේ වගේ අල්ලට ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එතකොට බත් වලින් කිව්වොත් අපි ප්‍රධාන වශයෙන් මේ කාබෝහයිඩ්‍රේට් ගැන මම ඊළඟට කියන්නම්. මම අනිත් අයටත් මේ ප්‍රෝටීන ගැන කියන්න වෙජිටේරියන් ඒ ගැන ඊළඟට මම පැහැදිලි කරන්නම්. මම මෙතනදී ප්‍රධාන වශයෙන් මේ මස් මාළු බිත්තර මේ ටික තමයි ගන්නෙ. ඊට පස්සේ අපිට මේ අපි ගන්න වැඩියෙන් කාබෝහයිඩ්‍රේට් මිලෙන් අඩුම දේ ඒවා කාලානේ අපි වැඩියෙන්ම ලෙඩ වෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වර්ග 4කට ගන්න පුළුවන්. ඒතර රූට්ස් තියෙනවා පොළොවේ යට වැවෙන දේවල්. ලබතල මඤ්ඤොක්කා වගේම කොණ්ඩොල් අල රාජාල ඉන්නල මෙහෙම ලංකාවේ ගොඩක් කාලා තියෙනවනේ කිරියල. ඉතින් එහෙම අහලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ කැටගරිය ভেජිටබල්ස් සහ ෆෘට්ස් ගත්තම. ෆෘට්ස් වලත් සමහර ඒවා තියෙනවා සීනි වැඩි ෆෘට්ස් තියෙනවා. ඒ වගේම සීනි අඩු ඒවාත් තියෙනවා. දැන් පේර වගේ දෙයක් ගත්තොත් ඒකේ රෙසිස්ටන්ස් ස්ටාර්ච් තියෙන එකේ ගොඩක් විටමින් C තියෙනවා, පොටෑසියම් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගස් ලැබු වගේ දෙයක් පාවිච්චි කරනවා නම් ගෙඩිය අරගෙන අටට විතර කපලා එක කෑල්ලක් කන්න. ගස් ලැබු ගෙඩියම කන්නත් එපා, බෑයම කන්නත් එපා. කොමෝඩු වගේ එකක් ගත්තොත් ගෙඩිය අටට හරි 16ට හරි කපලා එක කෑල්ලක් කන්න. ඒ වගේ තමයි ගන්න ඕනේ. දැන් ভেජිටබල්ස් අපිට ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි වත්තක් වගේ දෙයක් කාලා ග්‍රෑම් 500ක් විතර කන්න යන ඒකේ සුළු ප්‍රමාණයක් කන්නේ අපි බෙදාගන්නේ. ඒකෙන්ද ඒකේ ස්ටාර්ච් තියෙනවා තමයි යම්කිසි ප්‍රමාණයක්. නමුත් ඒකේ මැග්නීසියම් සහ ඒකේ තියෙන වැදගත්කම ඊට වඩා වැදගත්. ඉතින් ඒකින්ද අපිට එළවලු කියන ඒවා බය නැතුව යම් ප්‍රමාණ වලින් කන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි ඊළඟට තියෙන්නේ මේ ග්‍රේන්ස් තියෙනවා. අපිට ඇට වර්ග ටික තියෙනවා. ඒතර බත් වැටෙන්නේත් මෙතනට. ඒතර ඊට පස්සේ ලෙන්ටිල්ස් ඒ කියන්නේ පරිප්පු තියෙනවා. ඊට පස්සේ ලෙගියුම්ස් තියෙනවා. ඒතර ඔය මම ලෙන්ටිල්ස් කියලා වෙනම දැම්මේ ඒක ගොඩක් පරිප්පු කන හින්දා. රනිල කුලේ ශාක විදියට එතකොට රනිල කුලේ මේ ග්‍රේන්ස් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ මුං, කව්පි සහ ඊට පස්සේ කඩල මේ වගේ ඒවා. ඉතින් අපි වෙජිටේරියන් කෙනෙක්ගේ ඩයට් එක හදද්දි මම ඒක ගැන කතා කරන්න. ඒතකොට මම හිතනවා අර වගේ කෙනෙක්ට ඒ කියන්නේ අපි මස් මාළු කන කෙනෙක්ට මේවා පාවිච්චි කරන්න ඕනේ නැහැ. බත් කනවා නම් බත් ඉතා ස්වල්ප ප්‍රමාණයක් කන්න, බත් හැන්දක් වගේ කන්න, බත් කිරලා කන්න පුළුවන් නම් ග්‍රෑම් 200ක් විතර කන්න එක වේලකට. බත් ප්‍රමාණය තියාගෙන ඒතකොට ලොකු මස් ප්‍රමාණයක් වැටෙනවා. සහ එළවලු ටිකක් වැඩිපුර දාගන්න. මොකද අපලා දානේ ගෙවල් වල ගියාම කට්ටියට වෙන්නේ ඒතකොට ඒගොල්ලෝ කලින් ගෙදර කන පුරුද්දට සහ ටිකක් පෙරේතකමට වැඩියෙන් බත් බෙදා ගන්නවා. ඒතකොට එළවලු වර්ග ගොඩාක් තියෙනවා. සාමාන්‍ය ගෙදරක එළවලු 2යි උයන්නේ. නමුත් අරකේ එළවලු 7ක් 8ක් තියෙනවා. වෙන වැඩේ කා ගන්න බැරි වෙනවා. ඒ වෙන්න හේතුව වොලියම් එක වැඩි වෙනවා. ඉතින් ඒකින්ද අපිට වොලියම් එක වැඩි කරගන්න තමයි මම කිව්වේ එළවලු කිහිපයක් උයන්න කියලා. එහෙම උයන්න අමාරුයිනේ හැමෝම දවස ගානේ උයන්නෙත් නැහැ. එහෙම ගැටලු තියෙන හින්දා ඔයගලන්ට අර සූප් එකක් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හදලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බනම් ඔයගලන්ට නිතර කන්සියුම් කරන්න පුළුවන්. ඒකෙන් ඔයා සැටිස්ෆයි වෙනවා. එහෙම නැත්නම් වෙජිටබල්ස් එකතු කරගන්න කොළ මැල්ලුමක් වගේ එකක් හරි හදලා ෆ්‍රිජ් එකේ දාන්න. ඒක එතකොට සතියට එකපාරක් හැදුවම ඔයාට ඊට පස්සේ එකතු කරගන්න පුළුවන් දවස ගානේ හදන්න අවශ්‍ය නැහැ. මොකද ඒකේ තියෙන මේ ෆයිබර්ස් වැදගත් වෙනවා. ඔයාට ෆෝලේට් ලබා ගන්න වගේම ඔයා සැටිස්ෆයි වෙන්න ඔයාගේ කොන්ස්ටිපේෂන් තත්ත්වය ඇති වෙන්නේත් මෙතනින්. නමුත් ෆයිබර්ස් ඕනවට වඩා කන්න ඕනේ නැහැ. ෆයිබර්ස් වල තියෙන එක වැදගත්කමක් කිව්වොත් ෆයිබර්ස් වලින් කොලෙස්ටරෝල් අඩු වෙනවා. ඒක මම කොලෙස්ටරෝල් ගැන පැහැදිලි කරද්දි කියන්නම්. කොලෙස්ටරෝල් ඒ වගේම ෆයිබර්ස් වල තියෙන තව වැදගත්කමක් කිව්වොත් ෆයිබර්ස් වලින් තමයි يعني ඔයාගේ සැටිස්ෆයි වෙනවා. ඒ වගේම ෆයිබර්ස් හින්දා මේ ෆයිබර්ස් වැඩි වුණොත් වෙන වැඩි තමයි මේ ස්මෝල් ඉන්ටෙන්ෂනල් බැක්ටීරියල් ඕවර්ග්‍රෝත් සීබෝ කියන තත්ත්වය ඇති වෙනවා. ඒතකොට ඒ කියන්නේ ඔයා බ්ලෝටින් එනවා. ඔයා මේ එළවලු జాති එහෙම ගොඩක් යාම ඔයාගේ බඩ පුරවලා දානවා නම් ගෑස් හැදෙනවා නම් ඔයාට වාත පිට වෙන එක වැඩි වෙනවා නම් අන්න ඒ කියන්නේ ඔයාගේ අනවශ්‍ය බැක්ටීරියාවක් මේකේ ඉන්නවා. බැක්ටීරියා ගහණයක් ඉන්නවා ඔයාගේ කුඩා අන්ත්‍රේ. මෙතන ගැටලුවක් තියෙනවා. ඒ වගේ අය ඇත්තටම කානවෝ ඩයට් එකකට යන එක තමයි වැදගත් වෙන්නේ. මම සීබෝ ගැන වීඩියෝ එකකදී ඒක පැහැදිලි කරන්නම්. මම කෙටි පැහැදිලි කිරීමක් කරේ මෙතනදී. ඉතින් එතකොට ඊට පස්සේ මේ රිෆයින් කාබ්ස් තියෙනවා. මෙන්න මේවා තමයි කන්නම හොඳ නැති ඒවා. මේ මෝල්ටෝඩෙක්ස්ට්‍රින්, පොලිඩෙක්ස්ට්‍රෝස්, හයි ෆ්‍රුක්ටෝස් කෝන් සිරප් ඊට පස්සේ ෂුගර්ස් තියෙනවා. මේ ෂුගර්ස් වලට වඩා මේ තුන එන භයානක ඒවා. මේවා පැකට් කරපු කෑම වල තියෙනවා. ඔයගොල්ලෝ ඒ පැකට් කරපු කෑම කන්න එපා. හදිස්සියේ කනවා නම් මේවා කියවලා බලලා කන්න. මේවා තියෙනවල හිඩන් ෂුගර්ස්. ඒ සමහරලාට ෂුගර්ස් 0යි කියලා ගහලා තියෙන හැබැයි කාබ්ස් වල ගිහිල්ලා බැලුවම මේවා තියෙනවා ග්‍රෑම් බර ගණන් වලින්.
ඉතින් මේවා විශාල වශයෙන් තියෙනවා. ඉතින් ඒකින්ද ඒවා කන්න එපා. පැකට් කියවලා කන්න. පැකට් කෑම කන්න එක අතහැරලා දාන එක තමයි ඇත්තටම හොඳ වැඩේ. ඊට පස්සේ මේ පිටි වර්ග තියෙනවා. කඩල පිටි, මුම් පිටි, පාන් පිටි, හාල් පිටි මේ ඔක්කොම එකයි. එකක්වත් කන්න එපා. ඊට පස්සේ හනි බිත්තර මේ මොනවද? අපි දැන් මීකිරි කනවනේ ගොඩක් අය. මීකිරි කනකොට මේ හනි කියලා ඉතින් මීකිරි කන එක හොඳයි. මීකිරි කන එකට මේ විදිහට පැණි ගොඩාක් දාගෙන කෑවොත් එතකොට ඒක තේරුමක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් පැණි මිලිලීටර් 100ක සීනි ග්‍රෑම් 71ක් විතර තියෙනවා. ඒකින්ද මේක මී පැණි වෙන්න පුළුවන්, පොල් පැණි වෙන්න පුළුවන්, කිතුල් පැණි වෙන්න පුළුවන් ඕන එකක් එහෙමයි. ඉතින් මොකද කට්ටිය දෙනවා සමහරලාට මී පැණි වල එහෙම නැහැ හොඳයි ආයුර්වේදෙත් පාවිච්චි කරනවා. ඒකින්ද හොඳයි කියලා නෑ. ඒකෙත් ගැටලු තියෙනවා. ඒකේ සීනි තියෙනවා. ඒ සීනි ඇඟ ඇතුළට එන්න දෙන්න එපා. මොකද ඔයාලා නැත්තම් දන්නේ නැතුව සීනි හදිස්සියේ මේ වගේ හනි පාවිච්චි කරනවා නම් උපරිම තේ හැඳි දෙකක් විතර දාගන්න. ඊට වැඩිය දාගන්න එපා. මේස හැන්දක් වුණත් වැඩි. ඉතින් එහෙම හොඳම දේ ඒකයි නැත්තම් මීකිරි කන්න ගිහිල්ලා මේව දාගෙන කට්ටිය වැඩේ දෙල් කරගන්නවා. ඉතින් එතකොට ඊට පස්සේ අපිට මේ ভেජිටබල්ස් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ cruciferous vegetables. එතකොට ප්‍රධාන වශයෙන් මොකද ඒවයි මොකද ගොඩක් අය මේ ෆැට් බර්නර්ස් ගැන කතා කරනවා. ෆැට් බර්නර්ස් කියන්නේ මොනවද කියලා මම පස්සේ වෙලාවක පැහැදිලි කරන්නම්. 2,4-ඩිනයිට්‍රොෆිනෝල් වගේ DNP කියලා තියෙනවා. එහෙම එක එක ඒවා තියෙනවා. එතකොට මේ cruciferous vegetables කියන්නේ පොලිෆීනෝල තියෙනවා. මේ පොලිෆීනෝල වලින් ෆැට් බර්න් වෙනවා. ඉතින් ඒක එකක් වාසියක් මේකේ තියෙනවා. ඒ වගේම මේවයි ගොඩක් වැදගත්කම් තියෙනවා. බ්‍රොකොලි ඊට පස්සේ කැබේජ්, එතකොට ගෝවා, අතු ගෝවා, ගෙඩි ගෝවා, මල් ගෝවා මේකම කුලේ ශාක, රාබු, නෝකෝල් මේවා කන්න. එතකොට මේවා එකතු කරගන්න පුළුවන් ඔයාගේ ඩයට් එකට. ඊට අමතරව ඔයාට ඕන කැමති ভেජිටබල් එකක් ගන්න පුළුවන්. ඔයාට මේ ভেජිටබල්ස් එකතු කරගන්න එකේ වාසියක් තියෙනවා. ඒ වගේම ඇවෝකාඩෝස් ගත්තම මොකට එකතු කරගන්න පුළුවන්. මේ ෆැට් සෝසස් විදිහට මම මේ කියන්නේ උඩ ප්‍රෝටීන්. එතකොට මේක ভেජිටබල්ස්. එතකොට ඊට පස්සේ මේ ඇවෝකාඩෝ පාවිච්චි කරන්න පුළුවන්. ලංකාවේ අඩු කාලයක් තියෙනවා, වැඩි කාලයක් තියෙනවා. ඉතින් අඩු කාලෙට කන්න මැග්නීසියම් තියෙනවා සහ තව ගොඩක් ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා. කොකොනට් ඔයිල් විතරක් පාවිච්චි කරන ලංකාවේ අය නම් ඉතාලියේ ඉන්න අය එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න. ඔයගලන්ටත් ඊට පස්සේ එක්ස්ට්‍රා වර්ජින් ඒකේ එක ජාතියේ බෝතල් එනවා. එක්ස්ට්‍රා වර්ජින්ද කියලා බලන්න. නැත්නම් රිෆයින්ඩ් නොවන වර්ජින් ඔලිව් ඔයිල් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම පිටරට අනිත් අය ඉන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් කොකොනට් ඔයිල් හොයලා ගන්න. ලංකාවෙන් ආවේ නැතත් පිටරටවල් වලින් එනවා. එහෙම එන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් රෙඩ් පාම් ඔයිල් පාවිච්චි කරන්න. රතු පාම් ඔයිල් තියෙනවා. රතු පාම් ඔයිල් තමයි හොඳම ලෝකයේ තියෙන හොඳම ඔයිල් එක රතු පාම් ඔයිල්. ඊට පස්සේ කොකොනට් ඔයිල් ඊට පස්සේ අපිට එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් තියෙනවා. ඊට පස්සේ ඇවෝකාඩෝ ඔයිල් තියෙනවා. ඉතින් ඇවෝකාඩෝ ඔයිල් වලත් ගොඩක් ස්කෑම්ස් තියෙනවා. ඒකින්ද මම කියන්නේ ඇවෝකාඩෝ ඔයිල් පාවිච්චි කරන්න කියලා. ඔයාලට ඔප්ෂන් එකක් නැත්නම් රිෆයින් නොවන ඇවෝකාඩෝ ඔයිල් එකක් පාවිච්චි කරන්න. රිෆයින්ද කියලා බලන්න. ලංකාවේ ඒ වුණත් පොල් තෙල් ගන්නකොට බ්‍රෑන්ඩ් නේම් මම කියන්නේ නැහැ. එතකොට ඒවයි කියවලා බලන්න RBD කියලා ගහලා තියෙනවද කියලා. රිෆයින් බ්ලීච්ඩ් ඔයිල් එකක්ද කියලා බලන්න. එහෙම ඒවා ගන්න එපා. අනිත් ඒවා ගන්න. ඒතකොට බටර් පාවිච්චි කරන්න පුළුවන්. ඔය මුකුත්ම නැත්තම්. ඒතකොට බටර් කියන්නේ ෆැට් ස්ප්‍රෙඩ් වත් මාගරින් අක්කක් නෙමෙයි. ඉතින් බටර් පාවිච්චි කරන්න. බටර් ගණන්. ඉතින් ඒකෙන්ද බටර් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ෆ්‍රයි කරන්න ඒව මුකුත් නැත්තම්. එහෙම නැත්තම් ගී පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ගී දන්නවනේ. ගී වලත් බලන්න ඒක කොහෙන්ද ඇත්තටම මොකද ගී කියලා සමහරවිට එළියෙන් ගහලා තිබ්බට ඇතුලේ තියෙන්නේ සන්ෆ්ලවර් ඔයිල්, කෝන් ඔයිල්, කැනෝලා ඔයිල් ඔය වගේ ඒවායින් හදපු එකක් තියෙන්නේ. ගී කියන්නේ එහෙම ගන්න නෙමෙයි. ගී කියන්නේ මේ තනිකර බීෆ් වලින් හදන එකක්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ලාඩ් ගන්න පුළුවන්. තනිකර ඊටකොට ඌරු තෙල් ඒ වගේ ඒවා සැචුරේටඩ් ෆැට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට බීෆ් ඔයිල් එකක් මොකක් හරි එකක් ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒවා තමයි ඔයිල්ස් විදිහට පාවිච්චි වෙන්න ඕනේ. මොකද කිසිම වෙලාවක රිෆයින්ඩ් බ්ලීච්ඩ් ඔයිල් පාවිච්චි කරන්න එපා. ඉතින් මේක තමයි මේ ඩයට් එකේ මේ ප්‍රධාන වශයෙන් තියෙන ටික. ඊට පස්සේ මේ ටික එතකොට මම ප්‍රෝටීන්ස් වලින් කිව්වම එතකොට මම කියවනේ ප්‍රෝටීන් එතකොට ප්ලාන්ට් බේස් ප්‍රෝටීන් තමයි අපිට වෙජිටේරියන් කෙනෙක්ට පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් එතනදී සෝයා පාවිච්චි කරන්න එපායි කියලා අහන්න එපා. මම ඒක ගැන කතා කරන්න කැමති නැහැ. සෝයා ගැන කිව්වම මම එකක් කියන්නම්. අපි දන්නවා ජපානයේ අය පාවිච්චි කරනවා මේ ටෝෆු, මිසෝ, ටෙම්පේ, නතෝ ඒ විදිහට අන්න ඒවා ෆර්මන්ටඩ් සොයිල් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඒවා ඇත්තටම ටිකක් හොයාගන්න අමාරුයි. ඉතින් ඒකින්ද ප්ලාන්ට් බේස් ප්‍රෝටීන් විදියට අපිට ගන්න අමාරු හින්දා ඒ වගේ අයට මෙතනදී මේ රනිල කුලේ ඇට වර්ග තමයි ප්‍රෝටීන විදියට පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට මොකද මේවායේ තියෙන ගැටලුව මේවායේ ප්‍රෝටීන් තියෙනවා. නමුත් ඒවා කම්ප්ලීට් ප්‍රෝටීන් සෝස් නෙමෙයි. ඒ කියන්නේ එසෙන්ෂල් ඇමිනෝ ඇසිඩ්ස් 9ම නැහැ. ඉතින් ඒකින්ද එතන එක ගැටලුවක් තියෙනවා. ඒ වගේම මේ ධාන්‍ය වල ගත්තම ප්‍රධාන වශයෙන් ෆැට්ස් තියෙනවා. ඒ වගේම විශාල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයකුත් තියෙනවා. මෙතනින් ඔයාගේ දන්නේ නැතුව ඔයාට ඕවර්ෆීඩ් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද
මොඩරේට් අමවුන්ට්ස් වලින් කන්සියුම් කරන්න. ඔයා දැනගෙන ඔයා Google කරලා බලන්න AI එකකින් අහලා බලන්න මේකේ කැලරිස් කොච්චරක් තියෙනවද කියලා. බලලා ඔයා පාවිච්චි කරන්න. ඉතින් ඔයාගේ ගැළපෙන විදිහට ඒතකොට ඔයාට පුළුවන් මේ වගේ දෙයක් දැන් සාමාන්‍ය කෙනෙක්ට උනත් බ්‍රෙක්ෆාස්ට් එකට පාවිච්චි කරනවා නම් ඒතකොට බතල වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. බතල වල කැලරිස් ගොඩක් නැහැ. බතල ග්‍රෑම් 400ක් විතර කන්න පුළුවන්. 300ක් විතර සාමාන්‍ය මට්ටමක කන්න පුළුවන්. මොකද දැන් බතල ග්‍රෑම් 400ක 450ක තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයයි බත් ග්‍රෑම් 300ක තියෙන ප්‍රමාණයයි ගත්තොත් එක සමානයි. ඉතින් ඒතකොට මෆින් එකක් ගත්තොත් ඒක ඔක්කොටම වඩා වැඩි. ඉතින් ඒකින් එතකොට ඔයා හිතන්න මේ ඔයාට ඒ කියන්නේ මම කියවනේ අර වොලියම් එක වැදගත් කියලා. දැන් ඔයාට බතල ටිකක් අරගෙන ඒක පොල් පොඩ්ඩක් එක පොල් කියලාත් පොල් ගොඩක් කන්න එපා. ඒතකොට පොල් ටිකක් එක්ක ලුණු මිරිස් එකක් වගේ හදාගෙන කන්න පුළුවන්. එතකොට ඔයා සැටිස්ෆයි වෙනවා. ඔයාට බතල ග්‍රෑම් 500ක් කනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඔයාට ඒකින්ද ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද වොලියම් එකත් වැදගත්. ඔයා කන ප්‍රමාණය. ඒතකොට බතල ග්‍රෑම් 500ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් පෝෂන් එකේ සයිස් එක. ඉතින් අනික බතල වල ෆයිබර්ස් තියෙනවා. ඉතින් ෆයිබර්ස් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒකින්ද ඒකේ කාබෝහයිඩ්‍රේට් එක තමයි. නමුත් ඒකේ ලොකු ගැටලු ඇති වෙන්නේ නැහැ බත් කනවට වඩා. ඉතින් ඔයාලා බත් කනවා නම් බත් අඩුවෙන් කන්න. මම කිව්වා වගේ එළවලු ප්‍රමාණය වැඩි කරගන්න. ඒ වගේම මේ අපි වෙජිටේරියන් කෙනෙක්, වීගන් කෙනෙක් ගැන කතා කරොත් එතකොට ඒගොල්ලන්ට ප්‍රෝටීන් අවශ්‍යතාවය අර විදිහට සෝයි වලින් ෆර්මන්ටඩ් සෝයි වලින් සපුර ගන්න පුළුවන්. ටෝෆු, මීසෝ, ටෙම්පේ, නතෝ වගේ ඒවා. එහෙම නැත්නම් මේ වගේ රනිල කුලී ශාක වලට යන්න වෙනවා. එතකොට ඔයාට යම්කිසි ප්‍රමාණයකට එහෙම නැත්නම් දැන් බිත්තර විතරක් කන අය ඉන්නවනේ. ඒ වගේ කෙනෙක්ට මේ බතල එක්ක බිත්තරයක් ඒ වගේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් කිසිම දෙයක් කන්නේ නැති අයට දැන් කරවල ගැන කියන්න මට අමතක වුණා. ඒතකොට කරවල ගත්තම හොඳ ප්‍රෝටීන් සෝස් එකක්. මොකද ප්‍රෝටීන්ස් වලට ගොඩක් සල්ලි වියදම් කරන්න වෙන හින්දා එහෙම හිතන්න දෙයක් නැහැ. මොකද හාල්මැස්සෝ ග්‍රෑම් 100ක් ගත්තම ඒකේ අපි ඔලු කැඩුවම ග්‍රෑම් 85ක් 80ක් විතර එනවා. ඒතකොට ග්‍රෑම් 85ක් කියන්නේ 80ක් කියන්නේ දල වශයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් විතර ඒකේ තියෙනවා. ඉතින් සාමාන්‍ය මස් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 30යි තියෙන්නේ. අරක වේලලා තියෙන හින්දා වෝටර් වෙයිට් එක අඩු වෙලා තියෙන හින්දා තමයි මං කියන්නේ. එතකොට සාල්මැස්සෝ ග්‍රෑම් 80 ආයෙ ඔයා වතුරට දාලා ඉව්වම ඒක 160ක් විතර වෙනවා. ඒකට ආයෙ වතුර උරා ගන්න හින්දා. එතකොට මං කියන්නේ වියලි හාල්මැස්සෝ ග්‍රෑම් 80ක්වත් ඔයා එතකොට ගන්න පුළුවන් ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් ගන්න. ඔයා කට්ට කරවල ගත්තත් එහෙමනේ, මෝර කරවල ගත්තත් ඒවයේ යම්කිසි කටු කෑල්ලක් තියෙනවා. එතකොට ඒ කටු කෑල්ලේ බර අඩු වුණාම ඔයාට එන්නේ ග්‍රෑම් 100ක් ගත්තොත් 85ක් විතර. ඒතකොට ඔයාට එතනින් ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් විතර එකතු වෙනවා. එතකොට කොස්ට් එක අඩු කරගන්න. මොකද සමහරු හරක් මස් වගේ දෙයක් හැමෝටම කන්න බෑනේ. බිත්තර වගේ දෙයක් ගත්තත් සමහරු දින ගාණ වැඩි කියලා. ඉතින් වගේ බජට් එකට ගැලපෙන්නේ නැත්නම් බෑනේ. ඉතින් ඔයාට ඒ දේවල් දැන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි ඇත්තටම මේ සල්ලි වැඩියෙන් දීලා තමයි අපි 1000 ගණන් වල මේ කොත ගහලා ගෙන සවල් වලින් ගෙන රයිස් කාලා තමයි මේව මිනිස්සු හදාගන්නේ. නැත්තම් ඔය බිත්තර පහක් ගන්න ඔයා රුපියල් 30 බිත්තරේ ගෑවත් 150යි යන්නේ. ඔයා රතු බිත්තරේ ගෑවත් ඔයා රුපියල් 250යි යන්නේ. ඉතින් මිනිස්සු ඇත්තටම ලෙඩ හදාගන්න සමහරවිට වැඩියෙන් වියදම් කරලා ඩයට් කරන්න ලොකු වියදමක් යනවා කියලා එහෙම හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඩයට් එකේදී මට මේකෙදි කියන්න උනේ ප්‍රෝටීන් සෝස් ටික ප්ලාන්ට් බේස් අයට. ඉතින් ඒක තමයි කරන්නේ. ඉතින් ප්ලාන්ට් බේස් අයට ඇත්තටම හරි අමාරුයි ඩයට් එකක් කියන්න. නමුත් ඔයාට සැටිස්ෆයි වෙන්න මේකේ ෆයිබර්ස් සහ ඒ වගේ දේවල් තියෙන හින්දා ඒතකොට ඔයාලා අනිවාර්යෙන් මේවා පැය 12ක් විතර පෙඟෙන්න දාලා තමයි කන්න ඕනේ. මොකද නැත්නම් මේවා පයිතේට්ස් තියෙනවා. පයිතේට්ස් වලින් මේ අපේ මිනරල් ඇබ්සෝබ් කරන එක නවතිනවා. මොකද අපිට පයිතේස් කියන එන්සයිම් එක අපේ ඇඟේ හැදෙන්නේ නැහැ. ඒකින්ද අපිට මේවා ඩයිජෙස්ට් කරන්න බෑ. ඔයා කෝන් ඇටයක් කාලා බලන්න ඇට පිටින් හපන්න නැතුව කෑවොත් ඔයාලට ටොයිලට් එකේ ඊට පහුවෙන්ද බලා ගන්න පුළුවන්. මොකද මේවා ඩයිජෙස්ට් කරන්න අපිට එන්සයිම නැහැ. නමුත් වයිතේස් යම්කිසි දුරකට ඉවත් කරගන්න තමයි අපි ඒවා පැලවෙන්න දාන්නේ. ඒ කියන්නේ කඩල ඇටේ පැලවෙන්න පටන් ගන්නවා. දැන් පරිප්පු වගේ දේවල් පැය 12ක් පෙඟෙන්න ඕනේ නැහැ. පැය දෙකක් පැය භාගයක් පැයක් පෙඟෙනකොට ඒකේ පැලවෙනවා පටන් ගන්න. ඒතකොට තමයි අපි ඒක උයන්න ගන්න. ඒක පාර හොදලා උයන්න එපා. එතකොට මේ වයිතේස් ප්‍රමාණය ඉවත් වීම අඩු වෙනවා. ඉතින් ඒකට දෙහි සහ එහෙම නැත්නම් ඇපල් සයිඩර් විනෙගර් වගේ අම්ලයක් දාලා තියන්න පුළුවන්. එතකොට විශාල ප්‍රමාණයක් ඉවත් වෙනවා වයිතේස්. එතකොට ඒක කෑමට සුදුසු වෙනවා. ඉතින් ඒක තමයි කියන්න ඕනේ. එතකොට එතකොට ඩයට් එකක් කරනකොට අර ඔයා විල් පවර් එක වගේ මොටිවේෂන් එක ඒක දාලා ඩයට් කරන්න ඕනේ නැහැ. මම කැමති අර කිව්වා වගේ දවල් වරුවේදී ඔයාට පුළුවන් ඒතර බත් ග්‍රෑම් 300ක් හරි කන්න. බත් ග්‍රෑම් 300ක් එක ඔයා ඇක්ටිව් ටයිම් එකේදී. ඒතර ඔයා මේ ඇක්ටිව් ටයිම් එකේදී ඔයා මූව් වෙනව මොනවා හරි වෙනවනේ. බත් ගෙඩිය කාලා නිදාගත්තම ඒක වැඩි වශයෙන් ඔයාගේ ෆැට් විදියට තමයි ගබඩා වෙන්නේ. ඒතර ඔයා දැන් දවල් වෙලාවේදී මූව් වෙනවා. වැඩ දේවල් කරනවා. ඉතින් ඔයා හිතනවා ඔයා ඇක්ටිව් වෙලා ඉන්නේ. ඒතර ඒකෙදි ඔයාගේ මේ යම්කිසි ශක්ති වැයවීමක් වෙනවා. ඒකත් එක්ක ඔයාගේ ඇඟ ඇතුලේ සිදුවෙන ඉන්සුලින් ස්පයික් එක ඇත්තටම සාපේක්ෂව අඩු වෙනවා. ඉතින් ඒකින්ද සහ ඔයා දවල් වරුවේ බඩගිනි නෑ. දැන් ඔයා අපි දැන් කෙනෙක් කියන්න පුළුවන් අපි කැලරිස් කවුන්ට් කරලා නෙමෙයි කෑවේ ඉස්සර කියලා. ඒක ඇත්ත. අපි ඉස්සර කෑවේ දවස් 3කට සැරයක් නේ. ඒතකොට අපිට දඩියමක් හම්බුනාම අපි එකපාර කැලරි 5000ක් 6000ක් හරි කනවා.
එතකොට ඒකේ කෑවට පස්සේ අපිට ආයේ දවස් දෙක තුනක් යනකම් අපි කැලරි බර්න් කර කර ඉන්නේ. අපිට කැලරි නැහැ. ඔයා බලන්න මේ මුගට මොකද්ද පිඹුරෙක් දිහා පිඹුරා කාලා ආයේ සති දෙක තුනකට ඒක දිරව ගන්නකම් එයාට මේ එයා මුකුත් කන්නේ නැහැ නේ ආපහු. දැන් කොටියෙක් ගත්තත් එහෙමනේ. ඔයා යාලේ විල්පත්තුවේ ගිහිල්ලා බලන්න උන් දවස ගානේ දඩයන් කරන්නේ නැහැ. උන් මුවෙක් දඩයන් කරගෙන කනවා. කාලා ආයේ දවස් දෙක තුනක් යනකම් ආයේ දඩයමක් ඇත්තටම එහෙම දඩයන් හැමදාම හම්බෙන්නෙත් නැහැනේ. නමුත් දැන් අපි දවස ගානේ කන හින්දා එතකොට අපි කැලරිස් කවුන්ට් කරන එක වැදගත් වෙන්නේ ඔන්න ඔතනින්. ඉතින් එතකොට නැත්තම් ඔයා එක ස්පේලකට ඔයාට දන්නේම නැතුව කැලරි 5000ක් වුණත් කන්න පුළුවන්. මොකද මමත් ගිහිල්ලා සිනමන් ලයිෆ් කිංස්බරි වගේ හෝටල් වල ගිහිල්ලා කැලරි 10000ක් විතර කාලා එනවා බුෆේ එකට ගිහිල්ලා එකපාරට. ඒතර මම දන්නවා මෙච්චරක් කනවා කියලා. ඉතින් ඒ ගියාම පැය දෙකක් තුනක් වාඩි වෙලා අපිට කන්න පුළුවන්. ඒ වගේ විශාල ප්‍රමාණයක් කන්න පුළුවන් දන්නේ නැතුව. ඉතින් ඔයා ඒ වගේ පැය භාගයක් සමානලට කනකොට ඔයා දන්නේ නැතුව වැඩි ශක්ති ප්‍රමාණයක් ඇඟට ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි ඩයට් එකක් හදාගන්න එකේ සරල තේරුම. ඉතින් මම කිව්වා වගේ මේ EGFR එක මේ වගේ තියෙන අය ඒ ගැන සැලකිලිමත් වෙන්න විශේෂයෙන් මම හිතනවා බොහෝ අය මෙතන ඉන්නේ කියලා. එතකොට මේ විදිහට කරනකොට මේ වැඩේ දැන් මම කිව්වා වගේ ඔයා මේ කෑම වලදී එතකොට මේ වෙජිටබල්ස් එකතු කරගන්න ප්‍රධාන වශයෙන් මුලින්ම මොකද මම කිව්වේ ඒක සලාඩ්ස් මුලින් කෑවොත් ඒ වගේ දෙයක් එකතු කරගත්තොත් ඔයා සැටිස්ෆයි වෙනවා. ඊට පස්සේ ප්‍රෝටීන්ස් කන්න. ඉතින් මේවා මික්ස් කරලා කන්නත් පුළුවන්. ඊට වඩා වාසියක් තියෙනවා සලාඩ් එකක් විදිහට මුලින්ම මොන හරි දෙයක් කෑවොත්. එතකොට එහෙම කන්න බැරි නම් ඔයා සලාඩ් එකතු කරගන්න කෑමත් එක්ක. ඊට පස්සේ ප්‍රෝටීන ප්‍රමාණය ඔයාට හැකියාව තියෙනවා නම් මේ අල්ල වගේ දෙගුණයක් හරි ප්‍රෝටීන්ස් ගන්න. එහෙම මොකද හැමෝටම ගන්න බැරි හින්දා තමයි මම කිව්වේ අඩුම මේ අල්ල ප්‍රමාණය පිරෙන්න ප්‍රෝටීන් එන්න ඕනි කියලා. එතකොට ඔයා ගොඩක් සැටිස්ෆයි වෙනවා සහ එතකොට ඔයාට මේ බත් කන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම බත් විතරක් නෙමෙයි. එතකොට දැන් මම කියවනේ පාස්ටා නූඩල්ස් ඒ වගේ ප්‍රොසෙස් කරලා එන ඒවා ඇත්තම කන එක නවත්තලා දාන්න. ඒවයේ ලොකු කැලරිස් ප්‍රමාණයක් තියෙනවා සාපේක්ෂව. ඉතින් අර ඔයා ඒ ප්‍රොසෙස් කරලා එන ෆැක්ටරි එකට, ඒ කියන්නේ හොඳම දේ ඇත්තටම සුපර් මාකට් එකට යන එක නෙමෙයි. ලංකාවේ කෙනෙක් නම් පොළට යන්න. පොළට ගියාම පොලේ තියෙන්නේ එතකොට එළවලු කඩ තියෙනවා, මාළු කඩ තියෙනවා, මස් කඩ තියෙනවා. එච්චරයිනේ තියෙන්නේ. ඒකේ අර වෙනම ස්ටෝර් එකක් නැහැනේ. ඒකේ අර 25% ඩිස්කවුන්ට් දාලා දෙන්නේ නැහැනේ. අපිට මේ බෝඩ් එක දැක්කම අපිට හිතෙනවා ආ මේක ලාභයි මේක අද අරන් යන්න ඕනේ කියලා. ඒතර අනවශ්‍ය දෙයක් අපි ගෙදර අරන් එනවා. අරන් ඇවිල්ලා දැන් ඔයා ගෙදර ඉන්නකොට ඔයාට ෆ්‍රිජ් එකේ ඒක තිබ්බොත් ඔයාට හිතෙනවා පොඩ්ඩක් බිව්වනම් හොඳයි කියලා. ඔයා මේ ගෙදර නිකන් ඉන්නකොට ඔයාගේ ෆ්‍රිජ් එකේ එහෙම දෙයක් නැත්තම් ඔයාට මේ ඔයා කම්මැලි ඔයා ගිහිල්ලා මේ සුපර් මාකට් එකට හරි කොහෙද හරි කඩේකට ගිහිල්ලා අරගෙන ඇවිල්ලා බොන්නේ නැහැ. ඉතින් මේ අනවශ්‍ය දේවල් ගෙදර ෆ්‍රිජ් එකේ දාගෙන තියාගන්න එපා. ඒවා ඔයාට ගියාම ගැනෙනවා නම් වෙන කෙනෙක්ව කඩේ යවන්න. එතකොට එයාට බඩු ලයිස්තුව ලියලා දුන්නාම එයා අවශ්‍ය දේ විතරයිනේ අරන් එන්නේ. නැත්තම් වෙන වැඩේව සුපර් මාකට් එකකට ගියාම ඩිස්කවුන්ට් දාලා තියෙන මේ ජංක් ෆුඩ් වලටම තමයි. ඉතින් ඒවා ඔයා අරගෙන ඇවිල්ලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම ඔයාට රැයට ඉන්න ගමන් හිතෙනවා මේකෙන් කෑල්ලක් කන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒකද මම කිව්වේ ඒකයි ෆෘට්ස් පාවිච්චි කරන්න කියලා. එතකොට ඒකේ වෙන ඩැමේජ් එක අඩුයි. ඔයාට චොකලට් එකක් කන්න ඕනි කියලා හිතනවා චොකලට් එකක් ගෙනල්ලා 8ට විතර කඩලා එක කෑල්ලක් කන්න. එහෙම හිතෙනවා නම් මොකද ඒ චොකලට් එකම කන්න එපා. ඉතින් ෆෘට්ස් ගත්තත් එහෙමයි. ඔයා එක කොමඩු ගෙඩියක් ගෙනාවත් ඔයාලා ෆ්‍රිජ් එකේ දාලා සතියෙම කන්න පුළුවන්. ඒක හැම වෙලේටම කන්න අවශ්‍ය නැහැ. මොකද අපි කන්නේ බඩගින්නටම නෙමෙයි. අපි ක්‍රේවිංස් ෆීල් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයා මොටිවේෂන් එකක් විල් පවර් එකක් පාවිච්චි කරලා මේ ඩයට් එකක් පටන් ගත්තට ඔයාට ඒක මාස 3ක් විතර ඇදගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඔයා ඒකෙදී ඔයාගේ මොටිවේෂන් එක විල් පවර් එක නැති වුණාම ඔයා මේක අතහැරලා දානවා. ඉතින් ඒක තියාගන්න. ඒ කියන්නේ ඔයාට ස්ටාර්වින් වෙනවා. ඔයා නිතර ඔයාට මේ විදිහට බඩගිනි දැනෙනවා නම් ඔයාට සිග්නල් එනවා නම් ඔයාට මේක දිගටම කරන්න බෑ. ඉතින් ඒක වගේ හිත සතුටු කරන්න ඔයාට අර වගේ පළතුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි මම කිව්වේ පේර වගේ එකක් පාවිච්චි කරන්න කියලා කිව්වේ ඒකයි. ඉතින් ඒ වගේ එතකොට රෙසිස්ටන්ස් ස්ටාර්ච් තමයි ඒකේ තියෙන්නේ. ඒ ස්ටාර්ච් ඩයිජෙස්ට් කරන්න අපිට එන්සයිම් නැහැ. ඒක අපේ ගට් මයික්‍රෝබයෝම් එකෙන් තමයි ඩයිජෙස්ට් කරන්නේ. ඒවා කෙලින්ම ෂෝට් චේන් ෆැටි ඇසිඩ්ස් වලට තමයි නැත්නම් මීඩියම් චේන් ෆැටි ඇසිඩ්ස් වලට කන්වර්ට් කරන්නේ. ඒවා ඊට පස්සේ අපේ ඇඟ උරාගෙන ඒවා කෙලින්ම කීටෝන්ස් වලට තමයි පරිවර්තනය කරන්නේ. ඉතින් එහෙම එකක් වෙන්නේ. ඉතින් ඒකින්ද රෙසිස්ටන්ස් ස්ටාර්ච් ගැන මම වෙන වීඩියෝ එකක් කරන්න. ඒකෙදි මම කතා කරන්න. ඉතින් සරලව කිව්වොත් ඔයා බත් වෙනකොට බත් එකට පොල් තෙල් දාලා උයන්න. පොල් තෙල් මේ සැන්දක් විතර දාන්න නැත්නම් ගී දාන්න. එතකොට වෙන වැඩේ මෙන්න මේකේ වෙනවා. ඉතින් බත් එක රොස්සන එක නවතිනවා. අඩිය අල්ලන එක නවතිනවා. සහ ඔයාට කන්න පුළුවන් බත් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් එක ක්‍රමයක් විදිහට මට කියන්න පුළුවන්. ඉතින් බත් එකට ඔයා එහෙම නැත්නම් බත් එක ඇත්තටම ෆ්‍රයිඩ් රයිස් එකක් කරගන්න ගෙදර. ඒතර බත් එකට එළවලු දාගන්න පුළුවන්. බත් එකට ඔයා කැරට් ලූණු ඒ වගේ දේවල් දාලා ඒතර ෆ්‍රයි කරගත්තාම බිත්තරයක් හරි බටර් ටිකක් හරි දාලා ඒතර ඔයාට ඒකිනුත් වොලියම් එක වැඩි කරගන්න පුළුවන්. මම අර ෆැටි ලිවර් ගැන වීඩියෝ එකේදී ඒ වගේ අදහසක් කිව්වා පැහැදිලි කරා. ඔයගොල්ලෝ ඒක බලන්න. එතකොට ලිවර් එකේ ෆැට් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මම මේ කිව්ව විදිහට ප්‍රෝටීන්ස් එකතු වුණාම සහ එතකොට ඒකත් එක්ක දන්නේම නැතුව ඔයාගේ මේ කෝලින් ලෙවල් එක එකතු වෙනවා සහ ඔයා කැලරි ඩෙෆිසිට් එකකට යනවා. මේකත් එක්ක ඔයාගේ ලිවර් එක ෆැටි
liver ගතිය ඒ ටික ටික අඩු වෙනවා. සාමාන්‍ය fatty liver හැදෙන හැටි තමයි මම එතනදී පැහැදිලි කරේ. නමුත් මේ diabetes සහ insulin resistance අයට fatty liver හැදෙන එක විදිය තමයි මේක. ඔයාගේ adipose tissues ඔක්කොම full වෙලා තියෙද්දි liver එකට මේ විදිහට fats එවනවා organs වලින්. මෙන්න මේ ටික තියාගන්න කියලා liver එකට එවනවා. ඒකට තමයි එයාට කරන්න දෙයක් නැති හින්දා එයා liver එකේ fat ගබඩා කරගන්නේ. fatty liver හැදෙන ක්‍රම කීපයක් තියෙනවා. මම මූලික පැහැදිලි කිරීමක් තමයි අර සාමාන්‍ය අයට. මොකද insulin resistance එක පටන් ගන්න තැනක් තමයි fatty liver කියන්නේ. එතකොට කෙනෙක්ට සාමාන්‍ය නිරෝගී කෙනෙක්ටත් fatty liver හැදෙන හින්දා ඒක හැදෙන හැටි තමයි මම එතනදී පැහැදිලි කරේ. නමුත් දැන් ඔයගලන්ටත් ඒක බලලා අදහසක් ගන්න පුළුවන්. ඒකෙදි මම කතා කරනවා ඒ කරුණු ඔක්කොම ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මේ ඩයට් එකේදීත් ඒ දේවල් ඔයා දන්නේම නැතුව එකතු වෙනවා. ඉතින් ස්වභාවික කෑම හැමතිස්සෙම පරිභෝජනය කරන්න. මේකෙදි කරන්නම බැයි නම් අපිට ඔයගොල්ලෝ දන්නවා ඇති 80-20 කියලා රූල් එකක් තියෙනවා. පොතක් තියෙනවා. ඒක කියවලා බලන්න. ඉතින් සරලව කිව්වොත් ඔයා ස්වභාවික කෑම 80%ක් කාලා 20%ක් ජංක් ෆුඩ් කන්න. ඒක තමයි කියන්න පුළුවන් අවසාන මේක 100%ක් කන්න උත්සාහ කරන්න. මොකද අපිට පර්ෆෙක්ට් වෙන්න බෑ හැමදේම. ඉතින් ඒකින්ද 120ක් හරි ජංක් ෆුඩ් ඕනනම් කන්න. ඒක තමයි අවසානයේදී කියන්න පුළුවන්. දැන් වෙලා තියෙන වැඩේ තමයි ගොඩක් අය 120යි හොඳ කෑම කන්නේ 180ක් කන්නේ ජංක් ෆුඩ්. ඒක තමයි ලෙඩ වෙන්න බලපාලා තියෙන ප්‍රධානම හේතුව. ඉතින් මම හිතනවා පැහැදිලි කියලා මම පැහැදිලි කරපු ඩයට් එක. එතකොට සහ මේ එක්සර්සයිස් එකතු කරගන්න අනිවාර්යෙන්. එතකොට ඇවිදින්න තරමට. එතකොට මේ කැලරි ඩෙෆිසිට් එකකට ගියාම ඔයා දන්නේම නැතුව මේ කැම ටිකට වටාවට මාරු වෙලා මේ එක්සර්සයිස් මේව එකතු කරගත්තාම ඔයා දවස් 28ක් විතර යනකොට ඔයාගේ liver එකේ තියෙන fat වලින් විශාල ප්‍රමාණයක් ඉවත් වෙනවා. එතකොට blood sugar level එක පහළට එනවා සහ මේ විදිහට fat loss වෙනකොට ඔයාගේ මේ මුලින්ම ඇඟ fat loss කරන්නේ මේ liver එකේ තියෙන fat. ඊට පස්සේ ඔයාගේ මේ අග්න්‍යාශයේ තියෙන fat ටික loss කරනවා. ඊට පස්සේ එයා තමයි ඔයාගේ මේ බඩේ සහ මේ ඇඟ දෙපැත්තේ කියන්නේ හැමත යටින් තියෙන fat loss කරන්න පටන් ගන්නෙ ඊට පස්සේ. ඉතින් ඒකින්ද තමයි ඔයා ඩයට් එකක් කරන්න ගත්තම සාමාන්‍යයෙන් දවස් 30ක් 45ක් යනකම් ඔයාට ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඇඟ අඩු වෙනවා කියන එක. හැබැයි ස්කේල් එකෙන් පේන්න ගනි. ඔයා පළවෙනි සතියේදී ඔයාගේ ලොකු weight loss එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ග්ලයිකෝජන ඉවත් වීම හින්දා මම කිව්ව විදිහට පළවෙනි වීඩියෝ වලදී මම මේවා පැහැදිලි කරා. එතකොට water weight එකක් තමයි එතනදී loss වෙන්නේ. ඊට පස්සේ ඔයාට weight loss වෙනවා පේන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔයා බර කිරනකොට එක මිනිමක් තියාගන්න. මොකද දවස ඇතුළත අපේ weight එක වෙනස් වෙනවා. මම කෑවට පස්සේ ආයෙ බර වැඩි වෙනවා. මම වතුර බිව්වම බර වැඩි වෙනවා. ඉතින් හොඳම දේ තමයි ඔයා උදේට නැගිටලා টয়ලට් ගිහිල්ලා ඇවිල්ලා ඔයා බර කිරන්න. එන්න ඒක තමයි ඔයාට තියෙන හොඳම මිම්ම. ඒතකොට ඔයා හැමදාම ඉන්නේ එකම තැනක. ඔයා টয়ලට් ගිහිල්ලා ආවට පස්සේ ඔයාගේ යම්කිසි ස්ටූල් එක අයින් වෙනවා. ඒතකොට ඔයාගේ බර වෙනස් වෙනවා. ඉතින් මේක දවසකදී අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදිහට සතිය අවසානයේ මේකේ බර අඩුවීමක් ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි. මොකද දවසකට ෆැට් ග්‍රෑම් 50ක් ලොස් වුණා කියලා අපිට ස්කේල් එකෙන් ඒක ලොකුවට පේන්නේ නැහැ. නමුත් මේ විදිහට දවස් 7ක් විතර කරනකොට ඒතර ග්‍රෑම් 300ක් 400ක් මෙහෙම ලොස් වෙලා කියලා ඔයාලට බර අඩු වෙලා කියන එක පේනවා. සමහර වෙලාවට වැඩි වෙලා වෙන්නත් පුළුවන්. මොකද ඔයාලට ලුණු ටිකක් වැඩියෙන් කැවුනොත් ඔයාලට එතකොට ඔයාගේ ඇඟේ වතුර ටිකක් වැඩිපුර තියාගන්න. මොකද සමහර වෙලාවට මේ ලොස් වෙන ෆැට් සෙල්ස් වල වතුර ගබඩා කරන පොඩි වැඩකුත් වෙනවා. ඒකත් එක්ක සමහර වෙලාවට ස්කේල් එක එහෙම්මම ඒතකොට ඔයා බලනවා අයියෝ මම මොනව දෙයක් කළා මේ මගේ බර අඩු වෙන්නේ නැහැ කියලා. ඒකට කෑම ප්‍රමාණය තව අඩු කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ වගේ වෙලාවට එක්සර්සයිස් වැඩි කරන එක. ඒ කියන්නේ සතියකට ජිම් එකකට ගිහලා සෙල්ලම් කරනවා නම් දවස් දෙකක් හොඳටම ඇති ඔය වගේ කෙනෙක්ට. ඔයා ඇවිදින එක දවස් 7ම කරන්න. ඇවිදින එක. ඒතකොට ඔයා ස්ටෙප් 10 10යි නම් ඇවිදින ස්ටෙප් 15000ට වැඩි කරන්න ඕනේ අන්න ඒ වෙලාවට. ඉතින් ඔයා ස්ටෙප් 15000ක් ඇවිදිනවා නම් ඔයා ස්ටෙප් 20000ට වැඩි කරන්න. මොකද මෙහෙම බර අඩු කරගෙන ගිහිල්ලා යම් කිසි වෙලාවක ප්ලැටෝ සිට් කරනවා. ඉතින් මේ ප්ලැටෝ සිට් කරාම ඒකට අපිට කරන්න පුළුවන් එකක් තමයි ප්‍රෝටීන් ඉන්ටේක් එක වැඩි කරන එක සහ අපිට ඇක්ටිවිටි ලෙවල් එක තව වැඩි කරන එක. ඉතින් ඒකෙදි මේ කරුණක් සැලකිලිට ගන්න ඔයාගේ EGFR එක තියෙන තැන ගැන. ඉතින් මම මේ කතා කරේ ඇත්ලටි කෙනෙක්ට ෆැට් ලොස් කරන හැටි නෙමෙයි. මම මේ කතා කරේ ඩයබටිස් සහ ප්‍රී ඩයබටිස් තියෙන කෙනෙක්ට. ඒතකොට ඇත්ලටිස්ලට ෆැට් ලොස් කරන හැටි අදහසක් ගන්න පුළුවන්. අපි ඒ ගැන වෙනම දවසක කතා කරමු. මසල් බිල්ඩින් මේ දේවල් ගැන කතා කරනකොට සහ මෙතනදී මම කියන විදිහට එක්සර්සයිස් කරන එකේ වැදගත්කම ඔයාගේ මසල් මාස් එක තියාගන්න ගමන් ෆැට් ලොස් කරන්න ඒක වැදගත්. ඒ වගේම හයි ප්‍රෝටීන් ඉන්ටේක් එක වැදගත්. මොකද ප්‍රෝටීන් ඉන්ටේක් එක මදි වුණොත් වෙන හැටි ඔයාගේ එන්සයිම් හදන්න ඔයාගේ මසල් ටිෂුස් බ්‍රේක් ඩවුන් කරනවා මට ඕනේ නැහැ. එහෙම වෙන්න. එතකොට ඔයාගේ එන්ජින් කැපැසිටිය අඩු වෙනවා සහ ඔයා ඊට පස්සේ ඩයට් එක නැවැත්තුවට පස්සේ මම මේ කියන ඩයට් එක කරන්නේ මාස 3යි. උපරිම අපිට මාස 6ක් කරන්න වෙයි ලොකුවට තියෙන කෙනෙක්ට. මොකද එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන හින්දා. ඉතින් ජීවිත කාලෙම අපි ඩයට් කරන්නේ නැහැ. ඒතකොට මේක ටිකක් දුෂ්කරක්‍රියාවක් කරන්න අමාරුයි සහ කරන්න ඇඩප්ට් වුණාට පස්සේ ඒතකොට අපිට ඊට පස්සේ මම කිව්වා වගේ මේක 3 වේලට කන්න පටන් ගන්න පුළුවන්. ඒතකොට ඔයාට සාමාන්‍ය හොඳ ඉන්සියුලින් සෙන්සිටිවිටි එකක් තියෙන කෙනෙක්. ඒතකොට ඔයාට උදේ 9ට 10ට විතර පළවෙනි කෑම වේල කන්න පුළුවන්. ඊට පස්සේ
සාමාන්‍ය මට්ටමක කැලරි 750ක විතර වේල. ඊට පස්සේ ඔයාලට තව දවල් දෙකට විතර කැලරි 750ක විතර වේලක් කනවා. ඔයාලට රැයට කැලරි 500ක වේලක් කන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඊට පස්සේ ඔයාලට මේ දැනුම තියෙනවා. ඔයාලට මේක ආයේ හදිස්සියේ වැඩි වුණොත් අඩු කරගන්නේ කොහොමද කියලා ඔයාම දන්නවා. ඉතින් මම කරන්නේ දැනුම දෙන එක විතරයි. මේක එක්සිකියුට් කරන එක ඔයාගේ වැඩක්. ඔයාම තමයි මේවා කාලා මේක හදාගත්තේ. ඉතින් එහෙම නැත්නම් ඔයාලට වෙන්නේ හැමදාම බෙහෙත් බීබී ඉන්න. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් කියන්න. එතකොට මට ඒ ඇසුරින් සමහරලාට අලුත් කන්ටෙන්ට් හදන්නත් පුළුවන්. ගැටලු කිව්වම එතකොට මේකේ එකතු වෙන්න ඕනේ දේවල් කියන්නේ. එතකොට මට අලුත් කන්ටෙන්ට් හදන්න අදහස් ගන්න පුළුවන්. Thank you.